පරිගණක ගෘණාංග තාක්ෂණ වේදය පිළිබඳ සම්පූර්ණ මාර්ගයුම් ද්වේෂය. 1. පරිගණක ගෘණාංග තාක්ෂණ ශිල්පියාගේ භූමිකාව සහ වගකීම්. මෙම අංශය මගින් පරිගණක ගෘණාංග නාක්ෂණ ශිල්පියෙකුගේ වෘත්තීය භූමිකාව, ඔවුන්ගේ මූලික වගකීම්, ලයිනික කාර්යයන් සහ මෙම ක්ෂේත්‍රයේ සාර්ථක වීමට අවශ්‍ය අනවශ්‍ය කුසලතා පිළිබඳ ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරයි. වෘත්තීය අර්ථ දැක්වීම. පරිගණක ගෘණාංග නාක්ෂණ ශිල්පියෙකු, කම්පියුටර් හાર્ඩ්වෙයාර් ටෙක්නීසියන් යනු පරිගණක ගෘණාංග පද්ධති සහ ඊට අදාළ උපකරණ ස්ථාපනය කිරීම, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම පිළිබඳ විශේෂඥ වෘත්තිකයෙකි. ආයතනයක තොරතුරු නාක්ෂණ යටිනල ව්‍යුහය 11 ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සහනික කිරීම සඳහා ඔවුන් නිර්ණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. බොහෝ විට ඔවුන් ආයතනයක අභ්‍යන්තර සේචකයින් සඳහා මූලික තොරතුරු තාක්ෂණ සහායක කාර්ය මණ්ඩලය ලෙස ක්‍රියා කරයි. මෙම භූමිකාව සඳහා විවිධ තනතුරු නාමයන් භාවිතා වේ. උදාහරණ ලෙස PC තාක්ෂණ ශිල්පී, PC ටෙක්නීසියන්, ඩෙස්ක්ටොප් සභායක තාක්ෂණ ශිල්පී, ඩෙස්ක්ටොප් සපෝට් ටෙක්නීසියන්, පරිගණක තාක්ෂණ ශිල්පී, කම්පියුටර් ටෙක්නීසියන්, හෝ තොරතුරු තාක්ෂණ සභායක විශේෂඥ, 11 සපෝට් ස්පෙෂලිස්ට් දැක්විය හැකිය. කෙසේ වචතත් මෙම අසංග නාක්ෂණ ශිල්පියා යන නාමයට වඩා චර්තමාන රැකියා භූමිකාව පුළුල්ය. නූතන තාක්ෂණ ශිල්පියෙකු හුදෙක් ගෘණාංග අලුත්වැඩියා කිරීමට පමණක් සීමා නොවේ. ඔවුන් මෘදුකාංග ස්ථාපනය කිරීම, ජාල කළමනාකරණය සහ ආරක්ෂක පත්, ධනි නඩත්තුව වැනි පුළුල් පරාසයක කාර්යයන් සඳහා දායක විය යුතුය. එබැවින් මෙම ක්ෂේත්‍රයට පිවිසෙන අයෙකු ගෘණාංග, මෘදුකාංග, ජාලකරණය සහ ආරක්ෂාව යන සියලු අංශ පිළිබඳ මූලික දැනුමක් ලබා තිබීම අනිවාර්ය වේ. ප්‍රධාන වගකීම්. තාක්ෂණ ශිල්පියෙකුගේ වගකීම් පද්ධති සැකසීමේ සිට නඩන්නුව, අලුත්වැඩියාව සහ පරිශීලක සහාය දක්වා විහිදේ. ස්ථාපනය සහ සැකසීම, ඉන්ස්ටෝලේෂන් සහ සෙටප්. නව පරිගණක, PC සහ Mac සහ අනෙකුත් දුසාංග සැකසීම සහ වින්‍යාස කිරීම, setup and configure. මෙහියුම් පද්ධති, operating systems, අවශ්‍ය මෘදුකාංග, software සහ දාවක, drivers ස්ථාපනය කිරීම. LAN වෑංජනි දේශීය සහ කුපල් පරාස ජාල ස්ථාපනය කිරීම සහ ජාල උපාංග, router, switch වින්‍යාස කිරීම. නඩත්තුව සහ කළමනාකරණය 1-3-1-1-1-1-6-1-1-4-1-1-1 යුරෝ සහ මැනේජ්මන්ට්, පරිගණක පද්ධතිවල දෛනික සහ ආච්ඡාදිත නඩත්තු කටයුතු, routine system maintenance සිදු කිරීම. දෝෂ ඇතිවීම සැලකීම සඳහා වැළැක්වීමේ නඩත්තු සැලසුම්, preventive maintenance plans සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම. පද්ධති ආචාර්යකාලීන කිරීම, upgrades සහ ආරක්ෂක මෘදුකාංග, security software කළමනාකරණය කිරීම. අලුත්වැඩියාව සහ දෝෂ නිරාකරණය, $6,411 සහ troubleshooting, router, මුද්‍රණ යන්ත්‍ර සහ අනෙකුත් පර්යන්ත උපාංග, peripheral devices නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම. පද්ධති දෝෂ, system failures for bugs ඇති වූ විට ගැටලුව විශ්ලේෂණය කර විසඳුම් සැපයීම. ගැටලුවක් ගෘණාංග, hardware සම්බන්ධද නැතහොත් මෘදුකාංග, software සම්බන්ධද යන්න නිවැරදිව හඳුනා ගැනීම. differentiate between hardware and software problem. පරිශීලක සහාය සහ උපදේශනය, support සහ consultation අවසාන පරිශීලකයින්ට end users තාක්ෂණික සහාය සහ මඟ පෙන්වීම ලබා දීම. පරිශීලකයින්ගේ අවශ්‍යතාවලට ගැළපෙන ගෘණාංග විකල්ප තෝරා ගැනීමට සහභාගී වීම. ටියර් 2 මට්ටමේ එනම් මූලික සභායක කණ්ඩායමට විසඳිය නොහැකි සංකීර්ණ ගැටලු සඳහා සහාය ලබා. දත්ත කළමනාකරණය සහ ලේඛනගත කිරීම, data management සහ documentation, ආයතනික දත්ත සුරක්ෂිත කිරීම සඳහා දත්ත උපස්ථ, data backups, භූ ප්‍රතිසාධන, recovery ක්‍රියාවලිය සිදු කිරීම. සිදු කරන ලද සියලුම අලුත්වැඩියාවන්, නඩත්තු සැසිවාර සහ විසඳුම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා තබා ගැනීම, keep records. මෙය අනාගතයේදී ඇතිවන ගැටලු නිරාකරණය සඳහා ඉතා වැදගත් වේ.
දෛනික කාර්යයන් සහ සේවා පරිසරයන් දෛනික කාර්යයන් daily tasks තාක්ෂණ ශිල්පියෙකුගේ දිනයක් බොහෝ විට ප්‍රතික්‍රියාශීලී reactive සහ ක්‍රියාශීලී proactive කාර්යයන්ගේ මිශ්‍රණයකි. උදෑසන කාලයේ බොහෝ විට පරිශීලක ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට වෙන්වේ. දුරකථන විද්‍යුත් නැපැල හෝ chat හරහා ලැකෙන ගැටලු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම මෙහිදී සිදුවේ. සවස් කාලයේ බොහෝ විට දීර්ඝකාලීන ව්‍යාපෘති සඳහා යොදා ගැනේ. උදාහරණ ලෙස නව සේචකයින් සඳහා පරිගණක සැකසීම, settings up new employee workstations, මෘදුකාංග යාචකාලීන කිරීම ස්ථාපනය කිරීම, ආරක්ෂක පරිලෝකන, security scans ධාවනය කිරීම සහ ජාල පරීක්ෂා කිරීම දැක්විය හැකිය. සේවා පරිසරයන් work environments ආයතනික අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ අංශ in-house 11 විශාල සමාගම් බැංකු රෝහල් හෙන් අධ්‍යාපනික ආයතන පාසල් විශ්වවිද්‍යාල තුල එම ආයතනයේම පරිගණක පද්ධති නඩත්තු කිරීම කළමනාකරණය කළ සේවා සපයන්නන් managed service provider MSP මෙය තොරතුරු තාක්ෂණ සේවා සපයන සමාගමකි. ඔවුන්ගේ තාක්ෂණ ශිල්පීන් විවිධ සේවාදායක සමාගම් clients වෙත ගොස් හෝ දුරස්ථව ඔවුන්ගේ පද්ධති නඩත්තු කරයි. අලුත් වැඩියා සේවා මධ්‍යස්ථාන repair shops මහජනතාවගේ හෝ කුඩා ව්‍යාපාරවල පරිගණක අලුත් වැඩියා කරන විශේෂිත සේවා මධ්‍යස්ථාන දත්ත මධ්‍යස්ථාන data centers සේවාදායක සර්වර් ගෘහාංග නඩත්තුව සහ කළමනාකරණය පිළිබඳ විශේෂඥතාජමයක් දක්ෂණ පරිසරයක්. දුරස්ථ සේවා remote work බොහෝ පරිශීලක ගැටලු විශේෂයෙන් මෘදුකාංග සම්බන්ධ නිවසේ සිටම දුරස්ථව විසඳීමේ හැකියාව. සේවා කොන්දේසි working conditions බොහෝ විට සාමාන්‍ය ව්‍යාපාරික වේලාවන් regular 0:11 5:1:1:5 hours තුල සේවය කළද පදනි බිඳ වැටීම් හෝ හදිසි නඩත්තු කිරීම සඳහා අක්‍රමවත් වේලාවන්හි 1:1:5:1:3:4 hours හේ අමතර සේවා මුර on call සඳහා සූදානම්ව සිටීමට සිදුවිය හැක. මෙම ක්ෂේත්‍රයේ පරිශීලකයන් ඉන්ඩියුසර්ස් සමග නිරන්තර සමාජ අන්තර්ක්‍රියා social interaction අවශ්‍ය වේ. 1. අත්‍යවශ්‍ය කුසලතා සාර්ථක දෘගාංග තාක්ෂණ ශිල්පියෙකු වීමට තාක්ෂණික දැනුම hard skills මෙන්ම මෘදු කුසලතා soft skills එකසේ වැදගත් වේ. තාක්ෂණික කුසලතා hard skills පරිගණක පද්ධති දෘගාංග මෘදුකාංග ජාල පිළිබඳ ගැඹුරු සහ පුළුල් දැනුම. දෘගාංග එකලස් කිරීම hardware assembly සහ මෙහෙයුම් පද්ධති ස්ථාපනය කිරීමේ 0.5 installation ප්‍රවීණතනාවය. විවිධ දෝෂ නිරාකරණය troubleshooting කිරීමේ හැකියාව. මෘදු කුසලතා soft skills ගැටලු විසඳීමේ හැකියාව problem solving මෙය තාක්ෂණ ශිල්පියෙකු සතු විය යුතු වැදගත්ම කුසලතාවයයි. සෑම මූලාශ්‍රයක්ම පහේ මෙය අංක 1 අවශ්‍යතාවය ලෙස දක්වා ඇත. සංනිවේදන කුසලතා communication තාක්ෂණික නොවන පරිශීලකයින් සමග වැඩ කිරීමේදී මෙම කුසලතාව අනාවශ්‍ය වේ. ඔවුන්ගේ ගැටලුවන් නිරුන් ගැනීමටත් විසඳුම සරලව පැහැදිලි කිරීමටත් ඇතැම් විට විසඳුම හරහා ඔවුන්ට මඟ පෙන්වීමට නැතන් coaching end users ඇනි හැකියාව. කණ්ඩායම් හැඟීම team collaboration තොරතුරු තාක්ෂණ අංශයේ අනෙකුත් ජාල ඉංජිනේරුවන් පද්ධති පරිපාලකයන් සබ අනෙකුත් තාක්ෂණ ශිල්පීන් සමග සහයෝගයෙන් වැඩ කිරීම. කාර්ය කළමනාකරණය 1491 මැනේජ්මන්ට් එකවර ලැබෙන විවිධ කාර්යයන් බිඳවැටීමක් නව පරිගණක ස්ථාපනයක් මෘදුකාංග ගැටලුවක් ප්‍රමුඛතාකරණය 1,11,176 කර කළමනාකරණය කිරීමේ හැකියාව. මෙම දෘසාංග තාක්ෂණ ශිල්පී භූමිකාව තොරතුරු තාක්ෂණ යටිතල ව්‍යූහ ක්ෂේත්‍රයේ 11 ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මූලික සහ අන්තිවරම් පියවර වේ. බොහෝ දිනෙකට මෙම රැකියාව නීරස විය හැකි වුවන් 50 customer facing it sometimes tires me out එය ජාල ඉංජිනේරු විද්‍යාව network engineering සයිබර් ආරක්ෂණය ලක්ෂ 615 11,119 හෝ පද්ධති පරිපාලනය systems administration
වැනි ඉහළ විශේෂිත ක්ෂේත්‍ර චෙතන යාමට අවශ්‍ය ප්‍රායෝගික අත්දැකීම් සහ මූලික කුසලනා ගොඩනගා ගන්නා වැදගත්ම දොරටුව ගේට්වේ වේ. 11. පරිගණක දෘෂාංග සංරචක පිළිබඳ ගැඹුරු විශ්ලේෂණය. මෙම අංශය පරිගණකයක අඩංගු එකෙක් මූලික දෘමාංග සංරචකය පිළිබඳ සවිස්තරාත්මක තාක්ෂණික විශ්ලේෂණයක් සපයයි. සෑම සංරචකයකම කාර්යය, ප්‍රමිති, ස්ටෑන්ඩර්ඩ්ස්, චර්ග, අනුකූලතාව, කම්පැටිබිලිටි සහ ඒවා අක්‍රිය වීමේදී දෙකේ හැකි පොදු රෝග ලක්ෂණ 1,81,11,116 සිම්ප්ටම්ස් මෙහි ආචරණය කෙරේ. මව්පුවරුව, මදර්බෝඩ්, කාර්යය, ෆන්ක්ෂන්. මාචු පුවරුව යනු පරිගණකයේ කොලොනාරිටිය, බැක්බෝන්, හේ ප්‍රාථමික පරිපථ පුවරුව, ප්‍රයිමරි සර්කිට් බෝඩ් වේ. එහි මූලික කාර්යය වනුයේ CPU, RAM, ගබඩා උපාංග සහ ග්‍රැෆික් කාඩ් වැනි අනෙකුත් රේලග සංරචක භෞතිකව එකිනෙකට සම්බන්ධ කිරීම සහ ඒවා අතර දන්න සහ විදුලිය සංනිවේදනය කිරීමට ඉඩ සැලසීමයි. මාචු පුෂරුව මගින් පරිගණකයට භාවිතා කළ හැකි අනෙකුත් සියලුම දෘෂාංග තීරණය කරයි, එනම් සියලුම සංරචකවල අනුකූලතාව, කම්පැටිබිලිටි රඳා පවතින්නේ මාචු පුවරුව මතය. ප්‍රමිති සහ වර්ග, ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් ටයිප්ස්. ෆෝම් ෆැක්ටර්ස්, ආකෘති සන්දක, මෙය 80ටයි 3.5යි 1.0 භෞතික ප්‍රමාණය 95176 සහ සැකස්ම layout විස්තර කරයි. ATX Advanced Technology Extended වර්තමානයේ වඩාත් සුලභව භාවිතා වන සම්මත ප්‍රමාණයයි. Micro ATX වලට වඩා කුඩා වන අතර අඩු ව්‍යාප්ති ස්ලොට් expansion slots සංඛ්‍යාවක් ඇත. ATX පද්ධති සඳහා පසුගාමීව අනුකූල වේ, backward compatible. Mini ATX ඉතා කුඩා, very small ආකෘතියකි. සංයුක්ත compact පරිගණක ගොඩනැගීම සඳහා යොදා ගැනේ. ෆෝම් ෆැක්ටර් එක මගින් පරිගණක ආවරණය, කේස් සහ බල සැපයුම් ඒකකය 175 නෙරා ගැනීම නිර්ණය කරයි. චිප්සෙට් මෙය මව්පුවරුවේ ඇති ඒකාබද්ධ පරිපථ integrated circuits සමූහයකි. CPU සහ අනෙකුත් සංරචක, RAM, well slots අතර දන්ත ගලනය පාලනය කරන්නේ චිප්සෙට් එක මගිනි. චිප්සෙට් එක මගින් කුමන වර්ගයේ CPU, කුමන වේගයක RAM සහ PAL අනුවාදයන්ට සහාය දක්වන්නේද යන්න නිර්ණය කරයි. සොකට් මේ CPU එක මචු පුවරුවට භෞතිකව සම්බන්ධ කරන ස්ථානයයි. EGA පින් රීඩරේ CPU එකේ යටිපැත්තේ පින්ස් ඇති අතර ඒවා මචු පුවරුවේ සොකට් එකට ඇතුල් කෙරේ. උදා AM4. LGA LAN රීඩරේ පින්ස් මව්පුෂරුවේ සොකට් එකේ ඇනි අතර CPU එකේ එන්නේ ස්පර්ශක පැඩ් contact pads වමනි. උදා Intel සහ නවතම AMS LGA 1718 මේ AMD 8505 සම්මතය වන අතර එය 10,115 RAM සහ PAL 5.0 සඳහා සබය දක්වයි. අක්‍රිය වීමේ රෝග ලක්ෂණ 1,73,11,111 ලා සිම්ප්ටම්ස්. සම්පූර්ණ අක්‍රිය වීම catastrophic, පරිගණකයට විදුලිය නොලැබීම, no power, ghost, power on self test, ක්‍රියාවලිය ආරම්භ නොවීම. ලිස්සුණු ගන්ධයක්, burning smell, පැවතීම. දෘශ්‍යමාන හානි, visible damage, මව්පුවරුවේ ඇති condenser, capacitors, ඉදිමීම හුගේවයින් ද්‍රව්‍යයක් කන්දුවීම, විලිස්සුම් ලප, burn marks, හෝ විකාදනය, corrosion. ආචරණිතන් දෝෂ, intermittent, පරිගණකය අබම ලෙස ක්‍රියාවිරහිත වීම, random shutdowns, blue screens, VS පෙන්වීම. සමහර විට පරිගණකය පන 0.15යි 3005 අතර තවත් විටක පන ගැන්වීම අසමත් වීම. විශේෂිත දෝෂ, specific USB port ODA check වැනි පරාන්ත ලපාංග ක්‍රියාවිරහිත වීම. BIOS UEFI මගින් 1411 හෝ දුෂ්ට තැටි හඳුනා නොගැනීම. ප්‍රොබ විනිශ්චය, diagnosis, දෘශ්‍ය පරීක්ෂාවක්, visual inspection මගින් ඉදිමුණු condenser හෝ පිලිස්සුම් ලප සොයා බැලීම.
BIOS, UEFI මගින් නිකුත් කරන වෙබ් කෝඩ්ස්, වෙබ් කේත, හෝ මචු පුවරුවේ LDS, දෝෂදර්ශක ආලෝක, පරීක්ෂා කිරීම. අනිකුත් සියලුම සංරචක, RAM, VSU, GPU, එකෙන් එක මාරු කර, ස්වැපින්, පරීක්ෂා කිරීමෙන්, කොම්පොනන්ට් 1.4.1.1.1 ගැටලුව මචු පුචරුවේම දෙයි නහවුරු කර ගැනීම. මදම සැකසුම් ඒකකය, CPU Central Processing Unit, කාර්යය, ෆන්ක්ෂන්, CPU යනු පරිගණකයේ, මොළය, බ්‍රේන් ලෙස හැඳින්වේ. එහි ප්‍රධාන කාර්යය වන්නේ මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධතියෙන් ලැබෙන සියලුම උපදෙස්, ඉන්ස්ට්‍රක්ෂන්ස්, සැකසීමයි, ප්‍රොසෙස්. මෙම ක්‍රියාවලිය, FET decode execute cycle, ලබා ගැනීම විකේතනයේ ක්‍රියාත්මක කිරීමේ චක්‍රය ලෙස හැඳින්වේ. FET ලබා ගැනීම 1711 මතකයෙන් ඊළඟ උපදෙස ලබා ගැනීම. decode විකේතනය, පාලන ඒකකය, control unit CU මගින් එම උපදෙස තේරුම් ගැනීම. execute ක්‍රියාත්මක කිරීම, ගණනමය සහ නර්කම් වේ, arithmetic logic unit ELU මගින් එම උපදෙස ක්‍රියාවට නැංවීම, ගණනය කිරීම. දත්තයක් ගෙන යාම. ප්‍රමිති සහ වර්ග, standards and types, කොරස් වේ. threads, කොරස් යනු භෞතික සැකසුම් ඒකක වේ. threads යනු එක්කෝ එකකට එකවර හැසිරවිය හැකි කාර්යයන් හෝ ක්‍රියාවලි, virtual tasks වේ. වැඩි කොරස්, threads සංඛ්‍යාවක් නිබීම බහුකාර්ය, multitasking, ඊවෝ වඩාත් කාර්යක්ෂම වේ. Intel V's, AMD ප්‍රධාන නිෂ්පාදකයන් දෙදෙනා වන Intel සහ AMD විවිධ ගෘහ නිර්මාණ ශිල්ප, architectures භාවිතා කරයි. Intel බොහෝ විට P-කොරස්, performance සහ E-කොරස්, efficiency ලෙස දෙමුහුන් hybrid සැලසුමක් භාවිතා කරයි. AMD ඒකාකාරී, uniform හෝ සැලසුමක් භාවිතා කරන අතර 3D cache, X3D නාක්ෂණය සමග ක්‍රීඩා, ගේමින් සඳහා ඉහළ කාර්ය සාධනයක් පෙන්වයි. සහ 1.1 බොහෝ විට බලග ශක්ති කාර්යක්ෂමතාවයෙන් power efficient ඉහළය. අක්‍රිය වීමේ රෝග ලක්ෂණ 1,73,11,111 ලා symptoms, වර්ධනීය පණ ගැන්වීමේ දෝෂ, root failures, පරිගණකය පණ ගැන්වචු විට විදුලි පංකා 14,115 ක්‍රියාත්මකවද, පෝස්ට් ක්‍රියාවලිය අසමත් වීම, බීප් හඬක් හෝ නිරේ දර්ශනයක් නොමැත. අහඹු බිඳ වැටීම්, random crashes, පරිගණකය නිතර අක්‍රිය වීම, BS පද්ධතිය ෆ්‍රීස් වීම, freeze හෝ අනපේක්ෂිත ලෙස වසා දැමීම, unexpected shutdown. කාර්ය සාධනය, performance, වර්ධනීය ඉතා මන්දගාමී වීම, sluggish performance හෝ පණ ගැන්වීමට වැඩි කාලයක් ගතවීම. රෝග විනිශ්චය, diagnosis, CPU අක්‍රිය වීමක් හඳුනා ගැනීම ඉතා අභියෝගාත්මක වන අතර එය සාපේක්ෂව ඉන උත්තරලා රැයක් වේ. සංඛ්‍යානමය වශයෙන් 1 යනු පරිගණකයක අක්‍රිය වීමට අමුම ගඩුවක් ගෑන් සංරචකයයි. මෙහි ඇති ප්‍රධාන අභියෝගය නම් අක්‍රිය වන CPU එකක රෝග ලක්ෂණ 13501. freeze නොවූ අක්‍රිය වන 111 හෝ අක්‍රිය වන මව්පුවරුවක රෝග ලක්ෂණ වලට සමාතරණයන මේ ඉසිවීමයි. එබැවින් රෝග ලක්ෂණ මත පමණක් CPU දෝෂයක් හඳුනාගත නොහැක. එකම විශ්වාසදායක ක්‍රමය වන්නේ ගසන්රවක ආදකලා කරග අරකයි, එක සොලේෂන් ටෙස්ටිං. එනම් පළමුව RAM, VSU සහ GPU දෝෂ රහිත බවට තහවුරු කරගත යුතුය. අනෙක් සියලුම සංරචක නිවැරදිව ක්‍රියා කරන්නේ නම් පහ CPU එක දෝෂ සහිත බවට සැක කළ හැකිය. මචු පුවරුවේ LEDs හෝ බීප් කෝඩ්ස් මගින් CPU දෝෂයක් පිළිබඳව මූලික ඉඟියක් ලබා දිය හැක. RAM, random access memory, කාර්යය, function, RAM යනු පරිගණකයේ කෙටි කාලීන මතකය, short term memory වේ. CPU එක මගින් සක්‍රියව භාවිතා කරන යෙදුම්, application, සහදන්ත, data, තාවකාලිකව ගබඩා කර තබා ගන්නේ 1411 මනකය තුලය. මේ CPU එකට ඉතා වේගයෙන් එම දත්නචත ප්‍රචේෂ වීමට ඉඩ සලසයි. වැඩි RAM ප්‍රමාණයක් තිබීම, එකවර යෙදුම් කිහිපයක්, multitasking, සුමටව, smooth ක්‍රියාත්මක කිරීමට උපකාරී වේ. ප්‍රමිති සහ වර්ග,
standards and types, පරම්පරා, generations, DDR4 සහ DDR5 අනු වර්තමාන ප්‍රධාන පරම්පරා දෙකයි. මේවා පසුගාමීව අනුකූල නොවේ, not backward compatible. එනම් DDR5 RAM මොඩියුලයක් DDR4 වෙපුවරු ස්ලොට් එකකට භෞතිකව නොගැලපේ. form factors, ආකෘති සාධක, VIMM, dual inline memory module, desktop පරිගණක සඳහා භාවිතා කරන සම්මත ප්‍රමාණයයි. So VIMM, small outline VIMM, laptop, කුඩා පරිගණක, mini PCs, සහ all-in-one පරිගණක සඳහා භාවිතා කරන කුඩා ප්‍රමාණයයි. වෙනත් වර්ග, other types. RVIMM, registered VIMM, සේවාදායක, servers, සඳහා භාවිතා කරයි. මෙහි දත්ත ස්ථාචරණය 512401197 සඳහා අමතර බෆර් චිපයක් අඩංගු වේ. CAMM2 ලැප්ටොප් සඳහා හඳුන්වා දෙන නවතම ඉතා තුනී මතක මොඩියුල ප්‍රමිතියකි. කාර්ය සාධනය, වේගය, ස්පීඩ්, වීස්, ප්‍රමාදය, latency, ස්පීඩ්, වේගය, megahertz, මිස්, mega transfers per second, MT, is, චලින් මනිනු ලැබේ. උදා මෙගාහර්ට්ස් 3600. ඉහළ අගයක් යනු තත්පරයකට කළ හැකි දත්ත හුවමාරු ප්‍රමාණය වැඩි බවයි. ඉහළ අගය වඩා හොඳයි. latency, ප්‍රමාදය, CAS latency, CL, මගෙන් මනිනු ලැබේ. උදා ලා 1:10. මේ CPU එක දත්තයක් ඉල්ලූ මොහොතේ සිට RAM එක එය ලබා දීමට ගන්නා කාලය චක්‍ර ගණන වේ. අඩු අගය වඩා හොඳයි. තාක්ෂණ ශිල්පියෙකු මෙම අගයන් දෙකම සමබර බැලන්ස් කළ යුතුය. උදාහරණයක් ලෙස මෙගාහර්ට්ස් 3200, CL16 සහ මෙගාහර්ට්ස් 3600 CL18 යන දෙකෙහිම සැබෑ ප්‍රමාද කාලය true latency ආසන්න වශයෙන් සමාන. වද මෙගාහර්ට්ස් 3600 මොඩියුලය සතුව වැඩි දන්ත කලාප පළලක් 0.31% ලකුණ 14 ඇත. එබැවින් එය වඩා හොඳ කාර්ය සාධනයක් ලබා දෙයි. DDR4 සඳහා ස්වීප් 5001 ප්‍රශස්තම අගය මෙගාහර්ට්ස් 3200 මෙගාහර්ට්ස් වෙන 3600 CL16 ලෙසද DDR සඳහා 6000 MT SCL30 ලෙසද සැලකේ. අනුකූලතාව, compatibility, RAM මොඩියුලය, මචුපුවරුවේ පරම්පරාවට DDR4, DDR5 සහ ආකෘතියට VIMM, VIMM ගැලපිය යුතුය. හොඳම අනුකූලතාවය සඳහා මචුපුවරු නිෂ්පාදකයා විසින් සපයන ලද qualified vendor list QVL පරීක්ෂා කිරීම සුදුසුය. අක්‍රිය වීමේ රෝග ලක්ෂණ 1,73,11,111 ලා symptoms 1,411 දෝෂ යනු පරිගණක දෝෂ අතර 920 ශ්‍රලා very common තච්චකි. VSOBS නිතර blue screen of death VSOB දර්ශනය වීම. විශේෂයෙන්ම 1,10,100 management .x.0.0.0.0.0.1a home page full pin yati in ශනි දෝෂකේත. අහමු බිඳවැටීම් 1.4.1.1.1 crashes කිසිදු දෝෂ පණිවිඩයක් නොමැතිව පද්ධතිය ෆ්‍රීස් වීම හෝ යෙදුම් ඇප්ලිකේෂන් අහමු ලෙස ක්‍රෑෂ් වීම. දත්ත දූෂණය, data corruption, ඔබ නිතර භාවිතා කරන ගොනු 11,165 දූෂිත corrupted වීම හින් විවෘත කිරීමට නොහැකි වීම. පණ ගැන්වීමේ දෝෂ, boot failure, පරිගණකය පණ ගැන්වීමේදී අසමත් වීම. බොහෝ විට මෝකුචරුවෙන් දෝෂය දැක්වෙන බීප් කියන බීප් 0.65 මාලාවක් නිකුත් කරයි. උදා විදු බීප් 1 බීප්. කාර්ය සාධනය, පද්ධතියේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස මන්දගාමී වීම. 1. ගබඩා උපාංග, storage devices, කාර්ය, function, මෙහෙයුම් පද්ධතිය 0.5. යෙදුම් සහ පරිශීලක ගුණ 11,165 චිරව long term ගබඩා කර තබන උපාංගයයි. ප්‍රමිති සහ වර්ග, standards and types, HDD, hard disk drive,
චුම්බක නැටි, ස්පිනිං ප්ලැටර්ස්, මතදත්ත ගබඩා කරන යාන්ත්‍රික උපාංගයකි. මෙය මන්දගාමී, මිලෙන් අඩු සහ ඉහළ ගබඩා ධාරිතාවන්ගෙන් high capacity යුක්ත වේ. SAT A551 solid state drive චලනය වන කොටස් නොමැති 110 moving parts ෆ්ලෑෂ් මතක ෆ්ලෑෂ් මෙමරි චිප මනදන්න ගබඩා කරයි. මෙය HDD චලට වඩා බෙහෙවින් වේගවත්, faster සහ කල්පචතින durable අතර SAT අනුරුමුණත 111.611426 හරහා සම්බන්ධ වේ. M551 non-volatile memory express වර්තමානයේ ඇති වේගවත්ම ගබඩා උපාංග වර්ගයයි. මෙයද 551 තාක්ෂණයම වුවත් දත්ත සංනිවේදනය සඳහා මන්දගාමී SAT අතුරු මුහුණත වෙනුවට ඉතා වේගවත් බස් එක භාවිතා කරයි. 11 116 මගින් SAT චලට වඩා 25 ගුණයක් දක්වා දත්ත හුවමාරු වේගයක් ලබා දිය හැක. M2 ෆෝම් ෆැක්ටර් පිළිබඳ වැදගත් කරුණ M2 යනු ගබඩා උපාංගයක වර්ගයක නොව එහි ආවුණන වක්‍රුණ්‍ය ෆෝම් ෆැක්ටර් පමණි. M2 යනු මතු පුවරුවට කෙලින්ම සම්බන්ධ කළ හැකි කුඩා ස්ටික් එකක් වැනි උපාංගයකි. මෙහි ඇති ව්‍යාකූලම තත්ත්වය නම් M2 ආකෘතියේ ගබඩා උපාංග ඔක්සිකැන් SAT දුරටුම්කුලය හෝ ඉන වේගවන මෙම් ද්‍රොටකොලය යන දෙකෙන් එකක් භාවිතා කළ හැකිවීමයි. නාක්ෂණ ශිල්පියෙකු විසින් M2 උපාංගයක ලේබලය ඇට්වයි මතු පුවරුවේ M2 ස්ලොට් එකේ පිරිවිතර ස්පෙසිෆිකේෂන්ස් යන දෙකම පරීක්ෂා කර බැලිය යුතුය. M2 මෙම් උපාංගයක් M2 SAT ස්ලොට් එකක ක්‍රියා නොකරනු ඇත හෝ අනෙක් අතට නැතහොත් 11 116 උපාංගයක් SAT වේගයට සීමා විය. අක්‍රිය වීමේ රෝග ලක්ෂණ සහ රෝග විනිශ්චය SMART 111 ක්ලිකින් කිරීමේ හෝ එමරීමේ වෙන්ඩිං ශබ්ද පද්ධතිය ඉතා මන්දගාමී වීම ගුණ දූෂණය SSD ගුණ අතුරුදහන් වීම පද්ධතිය ෆ්‍රීස් වීම BIOS මගින් ඩ්‍රයිව් එක හඳුනා නොගැනීම SMART තාක්ෂණය ගබඩා උපාංග තමන් අක්‍රිය වීමට ආසන්න බවට කලනය අනාවැන පළ කරයි. SMART self monitoring analysis and reporting technology යනු උපාංගයේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරන පද්ධතියකි. තාක්ෂණ ශිල්පියෙකුගේ වගකීම වන්නේ ඩ්‍රයිව් එකක් අක්‍රිය වෙන නෙක් බලා නොසිට ක්‍රිස්ටල් ඩිස්කින් ෆෝ වැනි මෙවලමක් විමූසි ස්මාර්ට් දත්ත කයන්ව ප්‍රොක්ටිලි පරීක්ෂා කිරීමයි. ස්මාර්ට් දත්ත සහ relocated sectors count ස්මාර්ට් 5 reported uncorrectable errors ස්මාර්ට් 187 සහ current pending sector count ස්මාර්ට් 197 චනි අගයන් බිඳුවට වඩා වැඩි නම් එම ඩ්‍රයිව් එක අක්‍රිය වීමේ ආසන්න අවදානමක පචතින අනර වහාම එහි ඇනි දන්ත බැකප් කළ බල සැපයුම් ඒකකය PSU power supply unit කාර්යය ෆන්ක්ෂන් ECU එක මගින් විත්තියේ ඇති අනි චොල්ටියතා AC ප්‍රත්‍යාජත ධාරාව පරිගණක සංරචකවලට අවශ්‍ය අඩු චොල්ටියන DC සරල ධාරා බුදා ධන 1 2 ධන 5 ධන 3.3 බවට පරිචිතනය කරයි. ප්‍රමිති සහ වර්ග ස්ටෑන්ඩඩ්ස් ඇන්ඩ් ටයිප්ස් 80+ රේටිං මෙය PSU එකක කාර්යක්ෂමතාව efficiency මනින සහභාගිකයකි. එහි ගණනාත්මක ආදාය quality මනින මිම්මක් නොවේ. කාර්යක්ෂමතාවය යනු බිත්නියෙන් ලබා ගන්නා විදුලියෙන් කොපමණ ප්‍රමාණයක් පරිගණක කොටස් වෙත ලබා දී කොපමණ ප්‍රමාණයක් තාපය heat ලෙස අපතේ යන්නේද යන්නයි. ශ්‍රේණිගත කිරීම අවම කාර්යක්ෂමතාවයේ සිට උපරිමය දක්වා ස්ටෑන්ඩඩ් බ්‍රෝන්ස් සිල්වර් ගෝල්ඩ් ප්ලැටිනම් ටයිටේනියම් 80+ ගෝල්ඩ් ශ්‍රේණිගත කිරීමක් බොහෝ පද්ධති සඳහා නිර්දේශ කෙරේ. මොඩියුලරිටි මෙය කේබල් සම්බන්ධනා ගැන සඳහන් කරයි. non modular සියලුම කේබල් PSU එකට ස්ථිරවම සවි කර ඇත. semi modular අතා නවය වශා කේබල් 24 පින් CPU වමනක් සවි කර ඇති අතර අනෙක් අවශ්‍ය පරිදි සම්බන්ධ කළ හැක. fully modular
සියලුම කේබල් ගලවා නැවත සම්බන්ධ කළ හැක. මෙය කේබල් කළමනාකරණය කේබල් 1,11,41,135ට 5,211 1,611 සඳහා ඉතා පහසුය. අක්‍රිය වීමේ රෝග ලක්ෂණ 1,73,11,111 ලා සිම්ප්ටම්ස් පරිගණකය කිසිසේත්ම පණ ගෙන්වෙන්නේ නැත. 140 පවල් විදුලි පංකා හෝ ලයිට් ක්‍රියාත්මක නොවේ. පරිගණකය අහඹු ලෙස වසා දැමීම රැන්ඩම් ෂට්ඩවුන්ස් හෝ නැවත ආරම්භ වීම රීබූට්ස් විශේෂයෙන්ම ක්‍රීඩා කිරීම වැනි අධික බලයක් I1044 අවශ්‍ය කාර්යයකදී පිළිස්සුණු ගන්ධයක් හෝ PSU එකෙන් අධික විදුලි පංකා ශබ්දයක් හෙම්බසින් ශබ්දයක් පැවතීම. පේපර්ක්ලිප් ටෙස්ට් PSU එක 8 පුවරුවෙන් චෙන්කර සහ 824 පින් කනෙක්ටරයේ කොළ පැහැති පින් එක PS8 ඉරවුන් සහ කළු පැහැති බ්‍රවුන් බීම් එකක් පේපර්ක්ලිප් එකක් වැනි ලෝහ කැබල්ලකින් ෂොට් කිරීම. PSU එකේ විදුලි පංකාව 1411 ක්‍රියාත්මක වන්නේ නම් PSU එක මූලික වශයෙන් ක්‍රියාකාරී විය හැක. මල්ටිමීටර් ටෙස්ට් බහුමාපක පරීක්ෂණය මෙය වෘත්තීයමය ක්‍රමයයි. මල්ටිමීටර් එක DC වෝල්ටේජ් VDC වේව සකසන්න. PSU එක පණ ගංචා පේපර්ක්ලිප් ටෙස්ට් මගින් එහි 24 පින් CPU වල් කනෙක්ටර් වල චෝල්ටියනාව පරීක්ෂා කරන්න. සියලුම චෝල්ටියක ධන 1 2 ධන 5 ධන 3.3 ඒවායේ නාමික අගයෙන් 15ක ඉවසීමක් ටොලරන්ස් තුල නිබිය යුතුය. උදා 12 මාර්ගයේ 11.4 සහ 12.6 අතර නිබිය යුතුය. ඒ ග්‍රැෆික්ස් සැකසුම් ඒකකය GPU graphics processing unit කාර්යය ෆන්ක්ෂන් මොනිටරයේ දර්ශනය වන සියලුම රූප ඉමේජස් සහ ග්‍රැෆික්ස් සැකසීම සහ විදහුකරණය රෙන්ඩර් කිරීම GPU එකේ කාර්යයයි. ක්‍රීඩා කිරීම ගේමින් සහ වීඩියෝ සංස්කරණය එඩිටිං වැනි අධිග්‍රැෆික් කාර්යයන් සඳහා මෙය අත්‍යවශ්‍ය වේ. ප්‍රමිති සහ වර්ග ස්ටෑන්ඩඩ්ස් ඇන්ඩ් ටයිප්ස් ඉන්ටිග්‍රේටඩ් ඉන්පුට් CPU එක තුලම ඒකාබද්ධ කර ඇති ග්‍රැෆික් සැකසුම් ඒකකය මූලික කාර්යයන් සඳහා ප්‍රමාණවත් වේ. ඩෙඩිකේටඩ් පුවරුවේ ස්ලොට් එකකට සම්බන්ධ කරන වචනම ව්‍යාප්ති කාඩ්පතක් එක්ස්පැන්ෂන් කාඩ් ඉහළ කාර්ය සාධනයක් අවශ්‍ය කාර්යයන් සඳහා යොදා ගැනේ. ඉන්ටර්ෆේස් අතුරු මුහුණත ඩෙඩිකේටඩ් GPU කාඩ්පත් පුවරුවේ X16 ස්ලොට් එක හරහා සම්බන්ධ වේ. මෙමරි මතකය GPU චලට ඒවයම වෙනු අධිචවේගී මතකයක් VRAM ඇත. උදාහරණ ලෙස GDDR6 හෝ GDDR6X දැක්විය හැක. අක්‍රිය වීමේ රෝග ලක්ෂණ 1,73,11,111 ලා සිම්ප්ටම්ස්. විෂුවල් ආර්ටිෆැක්ට්ස් S දේශ මේ GPU දෝෂයක ප්‍රධානම ලක්ෂණයයි. තිරය මත අසාමාන්‍ය වර්ණ රේඛා කොටු ස්ක්වෙරස් හෝ විකෘති වෘත්ත පැටර්න්ස් දර්ශනය වීම. බිඳ වැටීම් ෆ්ලෑෂ්ස් පද්ධතිය හෝ යෙදුම් විශේෂයෙන් ක්‍රීඩා අහඹු ලෙස ක්‍රෑෂ් වීම හෝ ෆ්‍රීස් වීම. දර්ශනය නොමැති වීම නොඩිස්ප්ලේ පරිගණකය පණ ගෙන්චන ශබ්දය ඇසුනද. තිරය කළු පැහැයෙන් බ්ලැක් ස්ක්‍රීන් පැවතීම. දාවක දෝෂ ඩ්‍රයිවර් ඉෂුස් ග්‍රැෆික් ඩ්‍රයිවර් ස්ථාපනය කිරීමට නොහැකි වීම හෝ නිතර ක්‍රෑෂ් වීම. ප්‍රොබ විනිශ්චය ඩයග්නොසිස් ෆාමාක් වැනි ආතති පරීක්ෂණ ස්ට්‍රෙස් ටෙස්ට් මෘදුකාංගයක් ධාවනය කර දෝෂ ඇතිවේද පරීක්ෂා කිරීම. GPU කාඩ්පත ගලවා නැවත ස්ලොට් එකට නිවැරදිව සච කිරීම රිසීව්. CPU එකේ එක GPU ඉන්ටිග්‍රේටඩ් ග්‍රැෆික්ස් නිබේ නම් ඩෙඩිකේටඩ් GPU එක ගලවා ඉන්පු එකෙන් පරිගණකයේ ක්‍රියාත්මක කර බැලීම. හැකිනම් 0.1 කාඩ්පත වෙනත් පරිගණකයකට සම්බන්ධ කර පරීක්ෂා කිරීම. සිසිලන පද්ධති කූලිං සිස්ටම්ස් කාර්යය ෆන්ක්ෂන් CPU සහ GPU චැනි සංරචක මගින් ජනනය වචන අධිකනාපය ඉවන් කිරීම. තාපය නිසා සිදුවන හානි ඩැමේජ් සහකාර්ය සාධනය අඩුවීම තර්මල් ට්‍රොට්ලින් සැලැක්වීම. ප්‍රමිති සහ වර්ග ස්ටෑන්ඩඩ්ස් ඇන්ඩ් ටයිප්ස් වායු සිසිලනය එයාර් කූලින් ක්‍රියාකාරීත්වය තාප සංනායක හෙඩ්සින් ලෝ
හතාඩු මගින් ලදහහත එකෙන් තාපය අවශෝෂණය කර විදුලි පංකා ෆාන්ස් මගින් එම තාපය පරිගණක ආවරණයෙන් පිටතට තල්ලු කිරීම. වාසි මිලෙන් අඩුවයි ස්ථාපනය පහසුවයි ඉතා විශ්වාසදායකයි කැඩීමට චලනය වචන කොටස් අඩුවයි. අවාසි අධික ශබ්දයක් පැවතිය හැක. විශාල ඇල කූලර්ස් මගින් රැම් #8.0 අවහිර කළ හැක. නිර සිසිලනය ලික්විඩ් කූලින් වයෝ ක්‍රියාකාරීත්වය CPU මත ඇනි ශීනල නහඩුවක් කෝල් බ්‍රේඩ් පරහදිරයක් පොම්ප 17,11,1010 කරයි. මෙම දියරේ CPU එකේ තාපය අවශෝෂණය කර එය රැහැන් ටියුබ්ස් හරහා රේඩියේටරයක් එක බ්‍රිතාන්‍ය පවුම් 3,14,14,000ක ජන ගෙනයයි. රේඩියේටරයේ ඇනි විදුලි පංකා මගින් එම නාපය පිට කරයි. වාසි අඩු ශබ්දය කුවියට ඉහළ සිසිලන කාර්ය සාධනය විශේෂයෙන් අධි බල CPU සඳහා පිළිසිදු පෙනුමක්. අවාසි මිලෙන් අධිකයි ස්ථාපනය සංකීර්ණයි දියර කාන්දු වීමේ ලීක් හෝ පොම්පය අක්‍රිය වීමේ බම්ප් ෆේලියර් සුප අවදානමක් ඇත. අක්‍රිය වීමේ රෝග ලක්ෂණ ෆේලියර් සිම්ප්ටම්ස් CPU හෝ GPU උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම. විදුලි පංකා හෝ එල්ලෝ පොම්පයෙන් ඇඹරෙන ග්‍රින්ඩින් හෝ රැට්ලින් වචන අසාමාන්‍ය ශබ්ද. 21 බිඳුව පොම්පය අක්‍රිය වීම එක් ටියුබ් එකක් උණුසුම සහ අනෙක සීතලව පැවතීම අධික උෂ්ණත්වය. 21 පද්ධතියෙන් දියර කාන්දු වීම. වගුව 1 මූලික සංරචක අනුකූලතා සංරාංශය key component compatibility summary මෙම වගුව මගින් පරිගණකයක් එකලස් කිරීමේදී හෝ උන්ශ්‍රේණ කිරීමේදී තාක්ෂණ ශිල්පියෙකු විසින් අනිචාරයෙන්ම සැලකිලිමත් විය යුතු මූලික අනුකූලතා compatibility කරුණු සාරාංශ කරයි. සංරචකයේ ප්‍රමිතිය වර්ගය 1 ප්‍රමිතිය වර්ගය 2 තාක්ෂණික ශිල්පියාගේ අවධානයට key component CPU Intel LGA AMD VGA LGA CPU socket GWA AZD සහ chipset hybrid sen සංරචකයේ ප්‍රමිතිය වර්ගය 1 ප්‍රමිතිය වර්ගය 2 තාක්ෂණික ශිල්පියාගේ අවධානයට key component MBDR4 288 පින් 10165 288 පින් RAM පරම්පරාව generation උන්වරේනිකි මාරු කළ නොහැක not interchangeable. ගබඩාව storage 521යි 76යි 551 2.5 මුලින් 5510 11.2 ඉන් 2 යනු ආකෘතිය ෆෝම් 1 12 බිඳුව 1 පමණ. 1 සහ ස්ලොට් 1 දෙකම පරීක්ෂා කළ යුතු 111 ෘණාංග එකලස් කිරීම විනාශය සහ වැළැක්වීමේ නඩත්තුව. මෙම අංශය මගින් පරිගණකයක් ආරක්ෂිතව එකලස් කිරීමේ assembly වියවර මූලික පද්ධති වින්‍යාසය configuration YW ෘණාංග දිගුකල් පවත්වා ගැනීම සඳහා වන නඩත්තු maintenance ක්‍රමවේදයන් විස්තර කෙරේ. ආරක්ෂිත ක්‍රියාමාර්ග ස්ථිති විද්‍යුත් විසර්ජනය ESD 1051 යනු කුමක්ද? වත් 15 1051 7 ESD යනු electrostatic discharge HN ස්ථිති විද්‍යුත් විසර්ජනයයි. මේ වස්තුන් දෙකක් අතර එකතු වී ඇති ස්ථිති විද්‍යුතය static electricity හදිසියේ ගලා යාමකි. මෙම ESD විසර්ජනය මිනිසෙකුට නොදැනෙන තරම් කුඩාවද RAM ලදහහත සහ මව්පුවරු වැනි ඉතා සංවේදී පරිගණක සංරචක ක්ෂණිකව VDCIS බිඳුව instantly destroy ප්‍රමාණවත් වේ. මෙය පරිගණක දෘෂාංග තාක්ෂණයේ නිහඬ ඝාතකයක් silent killer ලෙස හැඳින්විය හැක. මන්දයත් ESD මගින් සිදුවන හානිය බොහෝ විට දෘශ්‍යමාන නොවන අතර ගිනි පුළිගු නැත, ශබ්ද නැත. එම සංරචකය එම මොහොතේම අක්‍රිය නොවේ. සති කිහිපයකට පසුවද අක්‍රිය විය හැකි බැවිනි latent failure. වැළැක්වීමේ ක්‍රම prevention methods. භූගත කිරීම grounding මූලිකම මූලධර්මය මෙයයි. එනම් ඔබේ ශරීරයේ සහ පරිගණක සංරචකවල විද්‍යුත් විභවය electrical potential සමාන මට්ටමකට
බිඳුවට ගෙන යමයි. ස්ථිනි විරෝධී අන්පටිය ඇන්ටිස්ටැටික් රයිස් ස්ට්‍රැප් මේ වෘත්තීයමය ක්‍රමයයි. මෙම පටිය අනෙක් පැළඳ එහි අනෙක් කෙළචර පරිගණක ආවරණයේ 0.49.56 පිරිසිදු ලෝහ කොටසකට සම්බන්ධ කිරීමෙන් ඔබේ ශරීරය නිරන්තරයෙන් භූගත වේ. ස්ථිනි විරෝධී පළස ඇන්ටිස්ටැටික් මැට් සංරචක තැබීම සඳහා ආරක්ෂිත වැඩබිමක් සපයයි. ලෝටෙක් ක්‍රමය ඔබට අන්පටියක් නොමැති නම් කිසියම් සංවේදී සංරචකයක් RAM CPU ස්පර්ශ කිරීමට කෂණයකට පෙර ඔබේ දැනින් පරිගණක ආවරණයෙන් පිරිසිදු ලෝභ කොටසක් දින්න ආලේප නොකළ තන්පර කිහිපයක් ස්පර්ශ කරගෙන සිටින්න. මෙය ඔබේ ශරීරයේ ඇති ස්ථිති විද්‍යුතය කේස් එක හරහා විසර්ජනය කරයි. හැසිරවීම හැන්ඩ්ලිං සංරචක ඒවායේ ස්ථිති විරෝධී බෙල් ඇන්ටිස්ටැටික් 0.465 වලින් ස්ථාපනය කරන මොහොත දක්ෂ ඉවත් නොකරන්න. සංරචක හැසිරවීමේදී ඒවායේ දාරවලින් එජස් වමනක් අල්ලන්න. කිසි විටක රන් පැහැණි පින් 11118 හෝ ස්පර්ශක කන්ටැක්ට්ස් අතින් ස්පර්ශ නොකරන්න. පියවරෙන් පියවර පරිගණක එකලස් කිරීම ස්ටෙප් බයි ස්ටෙප් ඇසෙම්බලි පරිගණකයක් එකලස් කිරීම යනු නිශ්චිත අනුපිළිවෙලක් අනුගමනය කළ යුතු ක්‍රියාවලියකි. පියවර 1 ආවරණය කේස් සකස් කිරීම පෙති පැනල් සයිඩ් පැනල්ස් ඉවත් කරන්න. මාචු පුවරුව සැච කිරීම සඳහා අවශ්‍ය ස්ටෑන්ඩ් ඔෆ්ස් ලෝහ ස්කුරුප්පු ආධාරක නියමිත ස්ථානවල සවි කරන්න. මෙය අනශ්‍යන වැදගත් පියවරකි. ස්ටෑන්ඩ් ඔෆ්ස් නොමැතිව මාචු පුවරුව සවි කළහොත් එය කේස් එකේ ලෝහය සමග ස්පර්ශ වී ෂෝට් සර්කිට් වී විනාශ විය හැක. පියවර 2 මව් පුවරුව සකස් කිරීම කේස් එකෙන් පිටත මාචු පුවරුව එල් ලැබුණු ඇන්ටිස්ටැටික් බෑගය මත තබන්න. 11 සොකට් එකේ ඇනිලිවරය ඔසවා. CPU එකේ ඇති ත්‍රිකෙන්න ලකුණ 114.12516 සොකට් එකේ ඇති ත්‍රිකෝණ ලකුණට ගැලපෙන සෙමින් නබා. ලීවරය පහන් කර ලොක් කරන්න. RAM ස්ලොට් වල ක්ලිප්ස් විවෘත කරන්න. RAM මොඩියුලයේ ඇති කටය නොච් ස්ලොට් එකේ කටයට ගැලපෙන සේ නබා. දෙපසින් සමාන තෙරපුමක් යොදා ඔබන්න. දෙපස ක්ලිප් හඬක් නගමින් සිචයන්ක්‍රියව වැසෙන තෙක් නද කරන්න. M2 551 නිබේ නම් M2 ස්ලොට් එකට 551 එක කොනයක් තබා ඇතුල් කර අනෙක් කෙළවර මාචු පුවරුවට ස්කුරුප්පුවකින් සජ කරන්න. CPU 0.161 CPU කූලරය සඳහා අවශ්‍ය බැක්ප්ලේට් හෝ බ්‍රැකට්ස් සවි කරන්න. පියවර 3 මව් පුවරුව කේස් එක තුල සවි කිරීම පළමුව 1 බිඳුව ෂීල්ඩ් බෝඩ් සඳහා වන ලෝභ ආවරණය කේස් එකේ පිටුපස නිවැරදිව සවි කරන්න. මෙය මාචු පුවරුව සවි කළ පසු කළ නොහැක. මාචු පුවරුව සෙමින් ස්ටෑන්ඩ් ඔෆ්ස් මත තබා පෝට් සියල්ල ෂීල්ඩ් එකට ගැලපෙන සේ සකසා. ඉස්කුරුප්පු මගින් සවි කරන්න. පියවර 4 අනෙකුත් සංරචක සවි කිරීම PCU බල සැපයුම නියමිත ස්ථානයේ සජ කරන්න. SATA storage HDD SSD drive base තුල සවි කරන්න. graphics card GPU වල X16 ස්ලොට් එකට සජ කර කේස් එකට ස්කුරුප්පුවකින් නද කරන්න. පියවර 5 කේබල් සම්බන්ධ කිරීම the hard part power cables 24 පින් මව්පුවරුව 8 පින් CPU වල 8 පින් GPU සඳහා සහ SATA power 111යි 551 සඳහා කේබල් අදාළ ස්ථානවලට සම්බන්ධ කරන්න. data cables SATA data cable මගින් HDD SSD 8 පුචරුවට සම්බන්ධ කරන්න. front panel connectors මෙය එකලස් කිරීමේදී අති වඩාත්ම අභියෝගාත්මක කොටසයි. power switcher reset switcher power LED HDD LED front 113 සහ front audio සඳහා වන කුඩා චෙන්චෙන් pins මව් පුචරුවේ බොතල් මැනුවල් බලා නිවැරදිව සම්බන්ධ කළ යුතුය. පියවර 6 කේබල් කළමනාකරණය 6016 $14,241,611,611 සියලුම කේබල් 710 ටීස් හෝ වෙල්ක්‍රෝ ස්ට්‍රැප්ස් මගින් පිළිවෙලට සකස් කරන්න. මෙය පෙනුම ස්ටැටික්ස් මෙන්ම පරිගණකය තුල ජයුගලනය
114,11,110 නිසියාකාරව පවත්වා ගැනීමටද අත්‍යවශ්‍ය වේ. BIOS UEFI විනාශය configuration BIOS සහ UEFI යනු කුමක්ද? BIOS Basic Input Output System මෙය පැරණි මූලික ස්ථිරාංග firmware පද්ධතියයි. UEFI Unified Extensible Firmware Interface මෙය BIOS වෙනුවට ආදේශක වූ වඩාත් දියුණු graphical අතුරු මුහුණතක් සහ මූසික mouse සබය ඇති නවීන ස්ථිරාංග පද්ධතියයි. මෙම ස්ථිරාංග firmware මව්පුවරුවේ චිප් එක ගබඩා කර ඇති අතර මෙහෙයුම් පද්ධතිය Windows ආරම්භ වීමට ජල ද්‍රුමාංග ආරම්භ කිරීම 1.1.1.1.4.1.1.7 සහ පරීක්ෂා කිරීම test සිදු කරයි. ප්‍රවේශ වීම access පරිගණකය පන ගැන්චෙන විට නිෂ්පාදකයාගේ අතුරු උදා delete if2 if10 if12 නැවත එබීමෙන් 1 සිට 1 තරුව 1 යට 111 0.5 චත පිවිසිය හැක. නැතහොත් Windows තුල සිට settings විශාලයි update සහ security විශාලයි recovery විශාලයි advanced startup විශාලයි restart now NOC ඉන්පසු troubleshoot විශාලයි advanced options විශාලයි UEFI firmware settings නොරන්න. තාක්ෂණ ශිල්පියෙකුගේ මූලික කාර්යයන් key technician tasks සනාධ්‍යාපනය verify CPU RAM ප්‍රමාණය සහ වේගය සහ සියලුම ගබඩා උපාංග storage නිවැරදිව හඳුනාගෙන detected ඇතැයි පරීක්ෂා කිරීම. boot order සීගැන්වීමේ අනුපිළිවෙල මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා USB drive එක පළමු පණ ගැන්වීමේ උපාංගය 11150 boot device ලෙස සැකසීම. RAM profiles XMP Expo RAM මොඩියුලවල ප්‍රචාරණය කරන ලද උපරිම වේගය උදා මෙගාහර්ට්ස් 3600 ලබා ගැනීම සඳහා Intel XMP Extreme Memory Profile AMD 1217 පැනිකඩ සක්‍රිය enable කිරීම. මේ සිදු නොකළහොත් 10211 HI මූලික JEC වේගයෙන් උදා මෙගාහර්ට්ස් 2133 ක්‍රියා කරයි. BIOS යාවත්කාලීන කිරීම update flashing 9.17 සඳහා සහාය දැක්වීමට හෝ දෝෂ නිරාකරණය කිරීමට BIOS UEFI ස්ථිරාංග යාවත්කාලීන කිරීම. පිරණිමි සැකසුම් preset Windows defaults වන ගැන්වීමේ දෝෂ නිරාකරණය කිරීම සඳහා සියලුම සැකසුම් කර්මාන්තශාලා පෙරනිමි factory defaults අගයන්ට නැවත සැකසීම. වැළැක්වීමේ නඩත්තුව preventive maintenance වැළැක්වීමේ නඩත්තුව යනු දුසාංග දෝෂ ඇතිවීමට දොර ඒවා වළක්වා ගැනීම සඳහා ක්‍රමානුකූලව සිදු කරන නඩත්තු කටයුතුය. දූවිලි ඉවත් කිරීම dust removal පරිගණක අධික ලෙස රත්වීමට overheating #1 හේතුව දූවිලි එකතු වීමයි. සම්පීඩිත වාතය compressed air හෝ දූවිලි පිමින යන්ත්‍රයක් dust blower භාවිතයෙන් විදුලි පංකා 14015 තාප සන්නායක heatsinks වල සැපයුම VSU සහ චාතාශ්‍රය කවුළු vents වන එකතු වී එනි දූවිලි නිතිපතා පිරිසිදු කළ යුතුය. thermal paste ආලේපනය CPU සහ CPU යෙහි heatsink අතනර ඇති තාප paste thermal paste කාලයන් සමග වියලී ගොස් එහි කාර්යක්ෂමතාව අඩු වේ. වසර කිහිපයකට වරක් හෝ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යන බව පෙනේ නම් පැරණි පේස්ට් ඉවන් කර අලුමින් ආලේප කළ යුතුය. කේබල් සහ විදුලි පංකා පරීක්ෂා කිරීම සියලුම විදුලි සහ දන්න කේබල් නදින් සචිවී ඇද්ද පරීක්ෂා කිරීම. පරිගණකයේ ඇනි සියලුම විදුලි පංකා කේස් CPU GPU VSU නිසි ලෙස භ්‍රමණය වේද පරීක්ෂා කිරීම. මෘදුකාංග නඩත්තුව නිරන්තර ආරක්ෂක පරිලෝකන security scans ධාවනය කිරීම සහ මෙහෙයුම් පද්ධතිය සහ දාවක drivers යාවත්කාලීනව තබා ගැනීම. මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග කළමනාකරණය. දෘණාංග තාක්ෂණ ශිල්පියෙකුගේ භූමිකාව දෘණාංගචලට පමණක් සීමා නොවේ. එම දෘසාංග මත ක්‍රියාත්මක වන මෘදුකාංග පරිසරය ස්ථාපනය කිරීම සහ කළමනාකරණය කිරීමද ඔවුන්ගේ වගකීමකි. Windows 5 ස්ථාපනය Windows 5 installation
පූර්ව අවශ්‍යතා prerequisite අවම වශයෙන් ගිගාබයිට් 8 ධාරිතාවක් සහිත පනගැන්විය හැකි bootable USB flash drive එකක්. BIOS UEFI සැකසුම් තුළ boot order පනගැන්වීමේ අනුපිළිවෙල USB drive එකට ජනස් කිරීම. Windows 10 8.11 ස්ථාපනය Microsoft කටනිල Windows Media Creation Tool media නිර්මාණ මෙවලම UNRAS වැනි මෙවලමක් භාවිතයෙන් bootable USB drive එක සාදා ගන්න. පරිගණකය 7503 drive එකෙන් boot කරන්න. ස්ථාපන විශාරද setup wizard අනුගමනය කරන්න. ස්ථාපනය සඳහා custom install තරා. Windows 5 එක ස්ථාපනය කළ යුතු drive එක තොරන්න. නව drive එකක් නම් එහි ඇති සියලුම කොටස් partitions මකා දමා delete අලුනින් partition සාදා එය ආකෘතිකරණය 10,11,114 කරන්න. Linux උදා 0.11.11.1 ස්ථාපනය Ubuntu වැනි 1119 විදාහැරීමක නිල 1.5 බිඳුව ගුණුව භාගත කරගන්න. බැලනැචු හුවෙන්ටයි වැනි මෙවලමක් භාවිතයෙන් 1.5 බිඳුව ගුණුව USB drive එකට ෆ්ලෑෂ් කර. bootable drive එකක් සාදා ගන්න. බිඳුව 5.1.3 drive එකෙන් boot කර try Ubuntu ස්ථාපනය නොකර උත්සාහ කිරීම install Ubuntu තෝරන්න. ස්ථාපන විශාරදය අනුගමනය කරන්න. Windows සමග dual boot කිරීමට හෝ සම්පූර්ණ drive එකම භාවිතා කිරීමට erase disk and install විකල්ප තෝරාගත හැක. දාවක drivers කළමනාකරණය. driver management යන්න logistic ක්ෂේත්‍රයේ වාහන රියදුරන් කළමනාකරණය භාවිතා ජනපදයකි. නමුත් තොරතුරු නාක්ෂණයේදී 15601 අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස්ය. drivers යනු කුමක්ද සහ ඒවා වැදගත් වන්නේ. දාවක drivers යනු මෙහෙයුම් පද්ධතියට උදා Windows ඔබේ ද්‍රමාංග උදා GPU Wi-Fi card printer සමග කතා කිරීමට හෝ සංනිවේදනය කිරීමට ඉඩ සලසන විශේෂිත මෘදුකාංග කොටස් වේ. නිවැරදි drive නොමැනිව එම ද්‍රමාංගයේ ක්‍රියා නොකරනු ඇත. නැතහොත් එහි සම්පූර්ණ කාර්ය සාධනය ලබා නොදෙනු ඇත. මෙය බොහෝ දෙනෙකුට ව්‍යාකූල ජනමාතෘකාවකි. ස්ථාපනය සහ යාවත්කාලීන කිරීමේ ක්‍රම වඩාත් සුදුසු ක්‍රමයේ අනුපිළිවෙලට ක්‍රමය 1 Windows Update නිර්දෝෂිතයි. මෙය පහසුම සහ පළමු පියවරයි. Windows 10 සහ 11 මගින් බොහෝ ද්‍රමාංග network audio chipset සඳහා අවශ්‍ය drivers ස්වයංක්‍රීයව සොයාගෙන ස්ථාපනය කරයි. ක්‍රමය 2 දෘසාංග නිෂ්පාදකයාගේ වෙබ් අඩවිය manufacturer's website මෙය අන්‍යාව්‍ය පියචරකි. විශේෂයෙන්ම graphic card, Nvidia, AMD, Intel drivers සඳහා Windows Update මගින් ලබා දෙන driver වලට වඩා නවනම සහ ඉහළ කාර්ය සාධනයක් සහිත drivers. නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙන් උදා nvidia.com භාගත කළ හැක. එසේම laptop පරිගණක වේස් HP, Dell, Lenovo එම laptop මාදලියට අදාළ නිශ්චිත drivers ඔවුන්ගේ support වෙබ් අඩවියෙන් ලබා ගැනීම වඩාත් සුදුසුය. ක්‍රමය 3 device 1,41,134 බ්‍රිතාන්‍ය පවුම් 61 උපාංග කළමනාකරු Windows Device Manager උපාංග කළමනාකරු වෙත ගොස් හඳුනා නොව 11,110 බිඳුව device හෝ දෝෂ සහිත කහ පැහැණි ත්‍රිකෝණ ලකුණ උපාංගයක් මන right click කරන්න. Update driver තේරීමෙන් Windows 8 ස්වයංක්‍රීයව සෙවීමට හෝ ඔබ භාගත කළ driver ගොනුව ඇනි ස්ථානය browse my computer පෙන්වා දීමෙන් driverය අනින් manually ස්ථාපනය කළ හැක. දත්ත කළමනාකරණය 1.313 management දත්ත උපස්ථ කිරීම data backup තාක්ෂණ ශිල්පියෙකුගේ උන්‍ය වූ පදවාරාත්මක වර්ග professional and ethical duty වනුයේ කිසියම් විශාල අලුණුවැඩියාවකට හෝ මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කිරීමට voice reinstall දරු. පරිශීලකයාගේ දත්ත උපස්ථ backup කිරීම හෝ උපස්ථ කර ඇනි බවට නහවුරු කර ගැනීමයි. අලුත් වැඩියා කිරීමේ ක්‍රියාචලයේදී දන්ත නැතිවීම data loss අරපතල අවදානමකි.
දත්ත උපස්ථ කිරීම යනු එම අවදානමට එරෙහි ආරක්ෂක දැලයි සේෆ්ටි නෙට්. බැකප් වර්ග ෆුල් 114 පෙරවරු 1.1 බිඳුව සම්පූර්ණ උපස්ථය සියලුම දත්ත පිටපත් කිරීම. ඉන්ක්‍රිමෙන්ටල් බැකප් වර්ධක උපස්ථය හොවෙන වරට සහයීම් 20ට බිඳුව වාපසතයකට 111 හෝ ඉන්ක්‍රිමෙන්ටල් වසු වෙනස් දන්ත පමණක් පිටපත් කිරීම. ඩිෆරෙන්ෂල් බැකප් වෙනස්කම් උපස්ථය හොවෙන වරට ජීන් සම්ප්‍රේරණ වාපකයට ෆුල් බැකප් වසු වෙනස් සියලුම දත්ත පිටපත් කිරීම. ගබඩා ක්‍රම ස්ටෝරේජ් මෙතඩ්ස් දන්න උපස්ථ කිරීම සඳහා ක්ලවුඩ් ස්ටෝරේජ් උදා Google Drive, OneDrive හෝ බාහිර දෘෂ්‍ය නැති එක්ස්ටර්නල් හાર્ඩ් ඩ්‍රයිව්ස් භාවිතා කළ හැක. දත්ත ප්‍රතිසන්දනය, data recovery, logical recovery, මෘදුකාංගමය, ගුණ මකා දැමු, deleted bit of drive එකක් ෆෝමැට් කළ විට දන්ත ප්‍රතිසන්දනය කිරීම. hardware recovery, දෘෂ්‍යාංගමය, ක්ලික් කරන ක්ලිකින් හෝ සම්පූර්ණයෙන්ම අප්‍රිය 0.64 දෘෂ්‍ය තැටියකින් දත්න ලබා ගැනීම. තාක්ෂණික ශිල්පියාගේ ක්‍රියාවලිය, රෝග විනිශ්චය, ඩයනෝස්, ගැටලුව කුමක්දයි හඳුනා ගැනීම. image clone the drive ප්‍රතිරූපකයක්, ක්ලෝනයක් සෑදීම මේ අනිවාර්ය පියවරකි. දත්න ප්‍රතිසාදනය කළ යුත්තේ දෝෂ සහිත මුල් drive, original failing drive එක මත නොවේ. පළමුව, එම drive එකේ sector by sector පිටපතක් එක මේ වෙනන් හොඳ drive එකකට ලබා ගත යුතුය. BBOS මනවැට නොකරන never work on the original failing drive. ප්‍රතිසන්දනය recover RStudio 23000 දෘණාංගමය හෝ 175 Explorer වැනි වෘත්තීය මෘදුකාංග භාවිතයෙන් සාදාගැනීමේ ගුණව මත දත්ත ප්‍රතිසාදන ක්‍රියාවලිය සිදු කිරීම. ක්‍රමානුකූල දෝෂ නිරාකරණය සහ රෝග විනිශ්චය පරිගණක තාක්ෂණ ශිල්පියෙකුගේ වටිනාම කුසලනාමය වන්නේ දෘෂාංග එකලස් කිරීම නොව. නොදන්නා දෝෂයක් ක්‍රමානුකූලව සිස්ටමැටිකලි විශ්ලේෂණය කර එහි මූල හේතුව root cause සොයා ගැනීමේ හැකියාවයි. දෝෂ නිරාකරණ ක්‍රමවේදය the troubleshooting methodology වෘත්තීය තාක්ෂණ ශිල්පියෙකු ආධුනිකයෙකුගෙන් වෙනස් වන්නේ. උන් අහඹු ලෙස දේවල් උත්සාහ නොකර just freeze stuff විදිමන් පියවර 6ක ක්‍රියාවලියක් අනුගමනය කිරීමයි. කම්ෂියා සභාවේදී වැනි ආයතන මෙම ක්‍රමවේදය නිර්දේශ කරයි. වෘත්තීය දෝෂ නිරාකරණයේ පියවර 10 steps ගැටලුව හඳුනා ගැනීම identify the problem පළමුව. ගැටලුව කුමක්දයි හරියටම නහවුරු කරගන්න. පරිශීලකයාගෙන් ප්‍රශ්න අසන්න. මෙය ආරම්භ වූයේ කවදාද? ඔබ අවසන් වරට කළ වෙනස්කම කුමක්ද? දෝෂ පණිවිඩය, error message කුමක්ද? දෝෂ පණිවිඩ සහ කේත ලියා ගන්න. විය හැකි හේතුව පිළිබඳ න්‍යායක් ස්ථාපිත කිරීම, establish a theory 1 probable 31156 ලබාගත් තොරතුරු මත පදනම. ගැටලුවට මූලික හේතුව කුමක් විය හැකිද යන්න පිළිබඳව උපකල්පනයක්, hypothesis ගොඩනගන්න. උදාහරණයක්, පරිගණකයේ ක්‍රීඩාවක් අතරතුර ක්‍රෑෂ් වේ. මෙය අධික උෂ්ණත්වය, overheating, PCU දෝෂයක් විය හැක. හේතුව තීරණය කිරීම සඳහා න්‍යාය පරීක්ෂා කිරීම, test the theory, determine the cause, ඔබේ න්‍යාය පරීක්ෂා කිරීමට සැලසුමක් සාදන්න. මෙහිදී විචලයන් හුදකලා එක solid the variable කිරීම වැදගත්. උදාහරණයක්, උෂ්ණත්වය පරීක්ෂා WANF උදාවනය කරමි. උෂ්ණත්වය සාමාන්‍ය නම් මම PCU එක පරීක්ෂා කරමි. දෝෂ සබිතයයි සැක කරන සංරචකය. හොඳින් ක්‍රියා කරන බව දන්නා සංරචකයකින් non-good part මාරු කර swap පරීක්ෂා කිරීම හොඳම ක්‍රමයකි. ක්‍රියාකාරී සැලැස්මක් ස්ථාපිත කිරීම සහ විසඳුම ක්‍රියාත්මක කිරීම, establish 4 plan 1 action and implement the 5.111111 ඔබේ පරීක්ෂණය මගින් න්‍යාය නාවරු වසු උදා RAM 1 දෝෂ සහිතයි විසඳුම ක්‍රියාත්මක කිරීමට සැලසුමක් සාදන්න. උදාහරණය, සැලසුම දෝෂ සහිත RAM මොඩියුලය ඉවත් කර ඒ ස්ථානයට නව RAM මොඩියුලයක් ස්ථාපනය කිරීම. සම්පූර්ණ පද්ධති ක්‍රියාකාරීත්වය සතාභ්‍යංකනය කිරීම, verify full system functionality 21101 implement preventive measures.
විසඳුම ක්‍රියාත්මක කළ පසු ගැටලුව निराකරණය වී ඇතැයි තහවුරු කරන්න. වැදගත්ම දෙය නම් ඔබේ විසඳුම මගින් ගොයන අලන ගැටලුවක නිර්මාණය වී නැති බවට වග බලා. අනාගතයේදී මෙය නැවත සිදු නොවීම සඳහා වැළැක්වීමේ පියවරක් යොදන්න. උදා දූවිලි නිසා RAM ස්ලොට් එක දූෂිත වී ඇත. එබැවින් පරිගණකය පිරිසිදු කිරීමටද නිර්දේශ කරමි. සොයා ගැනීම, ක්‍රියා සහ ප්‍රතිඵල ලේඛනගත කිරීම, document findings, actions and outcomes සිදු වූදේ. ඔබ සොයාගත් හේතුච සබ ඔබ ක්‍රියාත්මක කළ විසඳුම පිළිබඳව චාර්තාවක් තබා ගන්න. මෙය අනාගතයේදී ඔබට හොචනත් තාක්ෂණ ශිල්පියෙකුට සමාන ගැටලුවකට මුහුණ දීමට උපකාරී වේ. අතවශ්‍ය රෙග විනිශ්චය මෙවලම් essential diagnostic tools වෘත්තීය තාක්ෂණ ශිල්පියෙකු සතුව භෞතික සබ මෘදුකාංග මෙවලම් කට්ටලයක් තිබිය යුතුය. භෞතික මෙවලම් කට්ටලය physical toolkit ස්ක්‍රූප්පු නියන කට්ටලය screwdriver set standard phillips flathead සහ precision කුඩා ස්ක්‍රූප්පු සඳහා ස්ථිති විරෝධී අත්පටිය anti-static wrist strap 1551 වැළැක්වීම සඳහා අනාවශ්‍ය වේ. අඩු wheels සහ කරකැවි tweezers කුඩා කේබල් හොක් ජම්පර්ස් හැසිරවීමට දුවිලි පිබින යන්ත්‍රය dust blower සම්පීඩිත වාතය compressed 311 ඩිජිටල් බහුමාපකය ඩිජිටල් මල්ටිමීටර් ස්වල්ටීයතාව සන්තනිකනාව continuity පරීක්ෂා කිරීමට post diagnostic card මව්කුචරුවේ දෝෂ කියන post codes පෙන්වන කාඩ් පතක් 0.13 ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් bootable මෙවලම් සහ ඩ්‍රයිවර්ස් සඳහා මෘදුකාංග මෙවලම් කට්ටලය software toolkit බොහෝ විට bootable USB එකක තබා ගනී 10-11 පරීක්ෂාව memtest 86 දන OS එකට ඇතුළු වීමට පෙර RAM පරීක්ෂා කිරීමට ගබඩා උපාංග පරීක්ෂාව crystal disk info SM ERT දත්ත බැලීමට 1% ලකුණ 0.411 1910 යට 1411 දුක් මුහුණ වේගය පරීක්ෂා කිරීමට පද්ධති නිරීක්ෂණය 11 ජනවාරි 1 බිඳුව උෂ්ණත්වය සොල්ටියනාව සහ විදුලි පංකා වේගය බැලීමට වෛරස් ඉවත් කිරීම malware bytes Kaspersky Avira වැනි bootable issues 0.5 ස්ථාපනය සහ අලුත් වැඩියාව Windows Media Creation Serial සහ Linux USB උදා Water Magic Drivers ස්ථාපකය Snappy Driver Installer Offline Multimeter බහුමාපක භාවිතය multimeter එකක් යනු PSU 8ක් පුවරු සංරචක සහ කේබල් පරීක්ෂා කිරීමට අනාවශ්‍ය මෙවලමකි. Multimeter එක DC voltage VDC හේ ආසන්න වශයෙන් සඳහා සකසන්න. ECU එක පණ ගංචන්න උදා වේපර් ක්ලිප් ටෙස්ට් මගින් කළු ප්‍රොබ් කොම් එක PSU කනෙක්ටරයේ ඕනෑම කළු වයර් එක ground JNB පින් එකකට සම්බන්ධ කරන්න. රතු ප්‍රොබ් දන එක ඔබ පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන සොල්ටියතා පින් එකට සම්බන්ධ කරන්න උදා කහ වයරය දන 1 වී රතු වයරය දන 5 වී නැමිලි වයරය දන 3.3 වී 1.1 එකේ දර්ශනය වන අගය නාමික අගයෙන් දන 105ක් මුල තිබෙද පරීක්ෂා කරන්න. සන්තනිකතා පරීක්ෂාව continuity test short circuit පරීක්ෂාව multimeter එක continuity ශබ්ද සංඥා මාධ්‍යයට සකසන්න. පරිපථයේ බලය සම්ප්‍රේරණයන වෙනද කර ඇති බවට වග බලා ගන්න. ඔබ පරීක්ෂා කිරීමට අවශ්‍ය ස්ථාන දෙක උදා කේබල් එකක කෙළවර දෙක හෝ මව් පුවරුවේ ග්‍රවුන්ඩ් එක සහ සොල්ටියතා පින් එකක් ප්‍රොබස් දෙකෙන් ස්පර්ශ කරන්න. මල්ටිමීටර් එක බීප් ශබ්දයක් නිකුත් කරන්නේ නම් ඉන් අදහස් වන්නේ එම ස්ථාන දෙක අතර ඍජු සම්බන්ධතාවයක් ෂෝට් සර්කිට් ඇති බවයි. සැලකිය ඉරණර මව් පුවරුවක් මන ඇනි සංරචක උදා CPU වසල ඇනි කන්ඩෙන්සර් පරීක්ෂා කිරීමේදී අඩු ප්‍රතිරෝධයක් low reading පෙන්වීම සාමාන්‍ය දෙයකි. මෙය ෂෝට් සර්කිට් එකක් ලෙස වරදවා වටහා නොගත යුතුය. මෙහිදී අත්දැකීම් ඉතා වැදගත් වේ. වගුව 2 PSU 24 පින් කනෙක්ටරයේ සොල්ටියතා පරීක්ෂාව
මල්ටිමීටර් ටෙස්ට්. මෙම වගුව මගින් ATX24 පින් කනෙක්ටර් A1 පින් 1 සඳහා අපේක්ෂිත චොල්ටියතාවය සහ පින් අංකය, පින් වයර් වර්ණය, වයර් කලර්, නාමික චොල්ටිය නම, විදිසි 1 2 12 19 තැමිලි ඔරෙන්ජ් ධන 3.3 වි 3.14 විරින 347 වි 4 6 21 22 23 රතු රෙඩ් 475 වි 525 වි 10 11 කහ යෙලෝ 11.4 බිංදුව වි 12.6 බිංදුව 14 නිල් බ්ලූ රින 11.4 බිංදුව වි 12.6 බිංදුව ගම් පර්පල් ධන 5 වි SB ස්ටෑන්ඩ් වි 475 වි 525 වි 3 5 7 13 15 සිට 18 2024 Black GND ground. වියයි සුලභ දුංග දොෂ සහ අලුත් වැඩියා කිරීමේ මාර්ගෝපදේශ මෙම අංශය තාක්ෂණ ශිල්පියෙකුට දෛනිකව හමුවන වඩාත් සුලභ දෘසාංග දොෂ ඒවායේ රෝග ලක්ෂණ. සබ එම දෝෂ නිරාකරණය කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවරෙන් පියවර මාර්ගෝපදේශ සපයයි. දෝෂය පද්ධතිය පණ ගෙන්වීමේ දේශ නොබූ නොකොස් මෙය තාක්ෂණ ශිල්පියෙකුට මුහුණ දීමට සිදුවන මූලිකම ගැටලුවයි. මෙහිදී පළමුව හඳුනාගත යුත්තේ ගැටලුව නොපව ද නොකොස් දයන්නයි. බිඳුව පව කිසිදු බලයක් නැත රෝග ලක්ෂණය පව බොත්තම යෙබූ විට කිසිවක් සිදු නොවේ. විදුලි පංකා 14015 කැරකෙන්නේ නැත. ලයිට් LEDs නැල්වෙන්නේ නැත. රෝග විනිශ්චය සහ විසඳුම්. මූලික දේ පරීක්ෂා කරන්න ගෝල් සොකට් 1 සයිඩ් ප්‍රොටෙක්ටර් 1 සහ PSU 180 බිත්තියට යන පවර් කේබල් 1 පරීක්ෂා කරන්න. PSU 1 පිටුපස ඇනි ස්විචය 1 ඔන් ස්ථානයද බලන්න. PSU පරීක්ෂාව PSU 1 අක්‍රිය වී නිවිය හැක. මල්ටිමීටර් හෝ පේපර් ක්ලිප් ටෙස්ට් මගින් PSU 1 පරීක්ෂා කරන්න. නැතහොත් හොල PSU 1ක් නොගුඩ් PSU මාරු කර පරීක්ෂා කරන්න. පවර් බටන් පරිගණක කේස්බෝඩ් පවර් බටන් එක හෝ එය මව් පුවරුවට සම්බන්ධ වන කේබලය දෝෂ සහිත විය හැක. මාචු පුවරුවේ පවර් ස්විච් පින් 2 ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් ෂොට් කර පරිගණකය පණ ගැන්වේද බලන්න. නොපෝස් පවර් ඔන් සෙල්ෆ් ටෙස්ට් නැත. රෝග ලක්ෂණය පවර් බොත්තම යෙබූ 80 පරිගණකය පණ ගැන්වේ විදුලි පංකා කැරකේ. ලයිට් දැල්වේ නමුත් නිරය කළු පාටයි බ්ලැන්ක් ස්ක්‍රීන්. BIOS UEFI නිරය හෝ මෙහෙයුම් පද්ධතිය ලෝඩ් නොවේ. රෝග විනිශ්චය සහ විසඳුම්. බීප් කෝල්ස් දෙයක් GS මව් පුවරුවෙන් නිකුත් වන බීප් හඩ බීප් කෝල්ස් හෝ දැල්වෙන දෙයක් GS බොහෝ නචින මව් පුවරුවල ඇත. නිරීක්ෂණය කරන්න. මේචා මගින් ගැටලුව කුමන සංරචකයේද CPU, RAM, VGA යන්න පිළිබඳව පැහැදිලි ඉගියක් ලබා දේ. පරාන්ත උපාංග peripherals සියලුම බාහිර USB උපාංග මුද්‍රණ යන්ත්‍ර. බාහිර දුම්ස තැටි ගලචා නැවත පණ ගන්වා බලන්න. RAM වඩාත්ම සුලභ හේතුව පරිගණකය බිඳුව W RAM මොඩියුල සියල්ල ගලවා. නැවත තදින් සචි කරන්න PC. පද්ධතියේ RAM මොඩියුල එකකට වඩා තිබේ නම් RAM මොඩියුල එක උපමනක තබා පණ ගන්වා බලන්න. Clear CMOS මව්කුචරුවේ ඇති CMOS බැටරිය විනාඩියකට ගලවා නැවත සච කිරීමෙන් හෝ Clear CMOS ජම්පර් එක ෂොට් කිරීමෙන් BIOS UEFI සැකසුම් රීසෙට් කරන්න. GPU graphic card පෙන GPU ගලචා නැවත per slot එකට තදින් සච කරන්න. GPU එකට අවශ්‍ය CPU නිවැරදිව සොකට් එකේ සවි කර ඇඳයි සහ 8 පින් CPU power cable එක සම්බන්ධ කර ඇඳයි පරීක්ෂා කරන්න. BIOS මව් පුවරුවේ BIOS එක රීසෙට් කර පෙරනිමි සැකසුම් default settings චලට දමන්න. වගුව 3 පොදු coast beep ගෙත common coast beep 0.65 තිරය කළු පැහැති විට මාචු පුවරුවේ ස්පීකරේ හරහා ලැබෙන මෙම beep ගෙත යනු දෝෂය හඳුනා ගැනීමේ එකම ක්‍රමයයි. මෙම කේත BIOS නිෂ්පාදයක AMI කෝඩ් අනුව වෙනස් විය හැක. beep රටාව beep pattern පිටි එක ෂෝට් අකණ්ඩ beep continuous beep දිගු එක පිටි දෙක එක long දෙක ෂෝට්
දිග 1, කෙටි 3, 1 long, 3 short. පිටි 3, 3 short. පිටි 5, 5 short. AMI BIOS. System key. Memory or video error. Video error. Memory error. Memory error. CPU error. ದೋಷಯ blue screen of death VSB ರೋಗಲಕ್ಷಣೆ About BIOS System key Power supply error Video error In A10171 ದೋಷಯ In A10171 ದೋಷಯ CPU error CPU ದೋಷಯ පරිගණකයේ ක්‍රියාත්මක බිඳුව 5 අතරතුර හදිසියෙම නතර වී නිල් පැහැති තිරයක් දර්ශනය වේ. මෙහි දෝෂ පණිවිඩයක් සහ ස්ට්‍රොක් කෝඩ් දෝෂ කීර්තයක් පෙන්වයි. රෝග විනිශ්චය සහ විසඳුම්. බිඳුව 5.1 යනු බිඳවැටීමක් පමණක් නොව එය ගැටලුව ක්‍රමකදී පවුගෙන ඉන්නක්. තාක්ෂණ ශිල්පියෙකුගේ පළමු පියවර විය යුත්තේ එම ස්ට්‍රොක් කෝඩ් එක ලියා ගැනීමයි. උදා Critical යටි හිර process DID memory management. ඉවර 1 safe mode වෙත පිවිසීම පරිගණකයේ safe mode ආරක්ෂිත ප්‍රකාරය මගින් පනගන්වන්න. safe mode මගින් පද්ධතිය ආරම්භ වීමට අත්‍යවශ්‍ය drivers පමණක් load කරයි. 5416 mode හිදී 8501 එක සිදු නොවන්නේ නම් ගැටලුව බොහෝ විට ඔබ මෑතකදී ස්ථාපනය කළ මෘදුකාංගයක් හෝ driver එකක් නිසා ඇති වූවකි. ඉවර 2 මෑතකාලීන වෙනස්කම් ස්ථාපනය කිරීම uninstall ඔබ මෑතකදී ස්ථාපනය කළ driver මෘදුකාංග හෝ Windows යාවත්කාලීන කිරීම ස්ථාපනය uninstall කරන්න. ඉවර 3 පද්ධති ගුණ පරීක්ෂා කිරීම system file scan command prompt එමින් විවෘත කර scan ලෙස ටයිප් කරන්න. මෙය දූෂිත corrupted වූ පද්ධති ගුණ system files පරීක්ෂා කර අලුත් පැදියා කරයි. ඉන්පසු DISM online cleanup image restore health ලෙස ටයිප් කර ධාවනය කරන්න. මේ සිස්ටම් ඉමේජ් එක අලුත් පැදියා කරයි. ඉවර 4 දෘඩාංග පරීක්ෂාව check hardware RAM memory යටි හිර management ශනි දෝෂ කීත සඳහා Windows memory diagnostic මෙවලම augment test 86 ධාවනය 6 RAM පරීක්ෂා කරන්න. drivers ඔබගේ සියලුම drivers විශේෂයෙන්ම graphics, CPU, සහ chipset drivers නවනම අනුචාරයට යාවත්කාලීන අප්ඩේට් කරන්න. storage දෘෂ තැටියේ දෝෂ තිබේද පරීක්ෂා කරන්න. ඉවර 5 system restore ගැටලුව ආරම්භ වීමට පෙර දිනකට system restore මගින් පද්ධතිය ආපසු. ඉවර 6 advanced වෙනි මෙවලමක් භාවිතයෙන් BSOD එක මගින් නිර්මාණය me.dmp memory dump ගුණව විශ්ලේෂණය කර දෝෂයට හේතු නියම driver ගුණව උදා web.sys media driver හඳුනා ගැනීම. වගුව 4 පොදු බිඳුව 5.1 දෝෂ කේත සහ විය හැකි හේතු මෙම වගුව මගින් දෝෂ නිරාකරණ ක්‍රමවේදයේ පළමු වන පියවර identify problem සිත දෙවන පියවර establish theory දක්ෂ යාමට තාක්ෂණ ශිල්පියාට උදව් කරයි. දෝෂ කේනය 51000 දෝෂ නාමය error name code 0x00000001A memory _management 0x000000EF critical _process died 0x000050 page fault in _nonpagERDEA 0x000000D1 driver IRQL not less OR equal බිඳුව x බිඳුවයි 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 7 NACCSBSO YTBD LVIC දෝෂය අධික ලෙස රත්වීම overheating රෝග ලක්ෂණය සුලභ හේතුව common cause දෝෂ සහිත 14171 දෝෂ සහින driver අනාවශ්‍ය පද්ධති ක්‍රියාවලියක් නතර සහ උපාංගයක් දෝෂ සහිත 14171 දෝෂ සහින driver දෝෂ සහබින driver එකක් බොහෝ සහ ගබඩා උපාංග storage driver ගේ drive එක අක්‍රිය වීම පරිගණකය අසාමාන්‍ය ලෙස මන්දගාමී වීම thermal throttling විදුලි පංකා
ෆාන්ස් අධික වේගයෙන් සහ අධික ශබ්දයකින් loud noise ක්‍රියාත්මක වීම. පරිගණකය අබංගු ලෙස වසා දැමීම random shutdowns විශේෂයෙන්ම අධික කාර්යභාරයක් heavy 1040 යටතේ. පරිගණක ආචරණය ස්පර්ශ කරන විට දැනෙන අධික උණුසුම hot බිඳුවද තත්. හේතු කෝසස් දුවිලි +771 හේතුව. වාතාශ්‍රය කවුරු වෙන්ට්ස් හෙන්සින්ස් සහ විදුලි පංකා දුවිලි චලින් අවබිරවීම. දුර්වල වායු ගලනය poor airflow වාතාශ්‍රය කවුරු අවහිරවීම උදා ලැප්ටොප් එක ඇනක් වන නබා භාවිතා කිරීම හෝ පරිගණක කේස් එක තුල කේබල් ඕල් සහගතව පැවැන්ම බෑඩ් කේබල් මැනේජ්මන්ට්. දෝෂ සහිත සංරචක විදුලි පංකා හෝ ALO පොම්පේ ක්‍රියා විරහිත වීම. මෘදුකාංග වසුබිමේ බෑග්ග්‍රවුන්ඩ් ක්‍රියාත්මක වන අධික සම්පත් රිසෝස් හංග්‍රි ඉල්ලුමක් ඇති යෙදුම්. විසඳුම් සොලියුෂන්ස් පිරිසිදු කිරීම සම්පීඩිත වාතය කම්ප්‍රෙස්ඩ් එයාර් භාවිතයෙන් සියලුම ජනාශ්‍රය කවුළු විදුලි පංකා සහ හෙඩ්සෙට්ස් හොඳින් පිරිසිදු කරන්න. වාතාශ්‍රය පරිගණකය වටා ඡාතය නිදහසේ ගලා යාමට ප්‍රමාණවත් ඉඩක් තබන්න. ක්‍රියාවලි කළමනාකරණය ටාස්ක් මැනේජර් කර්ල් ධන ෂිෆ්ට් ධන S විවෘත කර අධික CPU GPU භාවිතයක් ඇති අනවශ්‍ය ක්‍රියාවලි processes නතර ටාස්ක් කරන්න. අලුත් වැඩියාව thermal paste බැලුනින් ආලේප කිරීම හෝ අක්‍රිය වූ විදුලි පංකා මාරු කිරීම replace failing 14115. දෝෂය peripheral උපාංග දේශ keyboard mouse USB රෝග ලක්ෂණය. keyboard mouse හෝ වැචලෙනන් USB උපාංගයක් පරිගණකය මගින් හඳුනා නොගැනීම not recognized ක්‍රියාකාරීත්වයේ ප්‍රමාදයක් lagging වැළතීම හෝ සම්බන්ධය අහඹු ලෙස විසන්ධි වීම intermittently disconnect. රෝග විනිශ්චය සහ විසඳුම් දෙතුන step isolation මෙවැනි දෝෂ නිරාකරණයේදී උපාංගය බෝඩ් එක ඩ්‍රයිවරය device බෝඩ් ඩ්‍රයිවර් යන පියවර තුන අනුගමනය කිරීම ඉතාමත් කාර්යක්ෂමයි. පියවර 1 උපාංගය පරීක්ෂා කිරීම test device රැහැන් රහිත wireless උපාංගයක් නම් batteries මාරු කරන්න. cables පරීක්ෂා කරන්න. උපාංගය එම පරිගණකයේම වෙනන USB joint different USB port එකකට සම්බන්ධ කර බලන්න. උපාංගය වෙනන පරිගණකයක different PC සම්බන්ධ කර ක්‍රියා කරන්නේද බලන්න. මිනිදි උපාංගය ක්‍රියා කරන්නේ නම් දෝෂය උපාංගයේ නොවේ. පියවර 2 port එක පරීක්ෂා කිරීම test port හොඳින් ක්‍රියා කරන බව දන්නා download වෙනත් උපාංගයක් උදා වෙනත් mouse එකක් වශ සබිනේ සැක කරන port එකට සම්බන්ධ කර බලන්න. ඒ ක්‍රියා කරන්නේ නම් දෝෂය port එකේ නොවේ. පියවර 3 driverය පරීක්ෂා කිරීම test driver පරිගණකය restart නැවත ආරම්භ කරන්න. device manager උපාංග කළමනාකරු චතබුස් අදාළ උපාංගය උදා mice and other painting devices යටතේ සොයා. right click කර uninstall device so run. ඉන්පසු පරිගණකය restart කරන්න. 1/10/175 විසින් රාජ්‍යයේ සිචයන්ක්‍රියව නැවත ස්ථාපනය කරනු ඇත. දෝෂය monitor display issues flickering no signal සංඥා නොමැත. රෝග ලක්ෂණය පරිගණකය පණ ගෙන්වී ඇත. නමුත් මොනිටරය no signal පණිවිඩය පෙන්වයි. විසඳුම් cable display port හෝ HDMI කේකලේ පරිගණකයේ CPU සහ මොනිටරයේ යන කෙළවර දෙකෙන් 0.1 1115 ගලවා නැවත තදින් සචි කරන්න. input source ආදාන මූලාශ්‍රය මොනිටරයේ input he source බොතම ඔබ කේබලය සම්බන්ධ කළ නිවැරදි ආදානය උදා HDMI එක display port නෙරා ඇද්ද බලන්න. GPU connection ඔබ dedicated GPU එකක් වෙනම graphic card උපතක් භාවිතා කරන්නේ නම් මොනිටර් කේබලය මව්කුවරුවේ HDMI DP8 එකට නොව graphic card උපනේ ඇනි port එකට සම්බන්ධ කර ඇත්තේ තහවුරු කරගන්න. screen flickering තිර දැල්වීම කැපීම රෝග ලක්ෂණය
තිරයේ දර්ශනය අකණ්ඩව දෙල්වෙමින් ෆ්ලිකරින් පවනි. ප්‍රභ විනිශ්චය 116 ටාස්ක් මැනේජර් ටෙස්ට් මෙය මගින් හඳුන්වා දෙන ඉතා සරල එහෙත් ප්‍රබල රෝග විනිශ්චය ක්‍රමයකි. පරීක්ෂණය නිරය ෆ්ලිකර් වන විට ටාස්ක් මැනේජර් කාර්ය කළමනාකරු විවෘත කරන්න කල් ධන ශිෆ්ට් ධන S. ප්‍රතිඵලය 1 ටාස්ක් මැනේජර් කෞපවද තිරයේ අනෙක් කොටස් මෙන් ෆ්ලිකර් වන්නේ නම් ගැටලුව NT 10 15 11141 ඩ්‍රයිවර් ග්‍රැෆික් ඩ්‍රයිවරය උලය විසඳුම 53416 මෝඩ් වෙන ගොස් 10 109 ඩිස්ප්ලේ ඩ්‍රයිවර් ඉන්ස්ටෝලර් වැනි මෙවලමක් භාවිතයෙන් ඩ්‍රයිවරය සම්පූර්ණයෙන්ම ඉවත් කර නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙන් 1100ට 1014 41 11 නවතම ඩ්‍රයිවරය නැවත ස්ථාපනය කරන්න. ප්‍රතිඵලය 2 ටාස්ක් මැනේජර් කෞපව ෆ්ලිකර් නොවි ස්ථායීව පවතින නමුත් තිරේ අනෙක් සියල්ල ෆ්ලිකර් වන්නේ නම් ගැටලුව ඇත්නේ ඔබ භාවිතා කරන නොගැලපෙන යෙදුමක් ඉන්කම්පැටිබල්. විසඳුම මෑනකදී ස්ථාපනය කළ යෙදුම් එකින් එක අස්ථාපනය යුනින්ස්ටෝල් කර ගැටලුව නිරාකරණය වේදයි බලන්න. ඒ දෝෂය මුද්‍රණ යන්ත්‍ර දෝෂ printer problems ප්‍රබල ලක්ෂණය මුද්‍රණ යන්ත්‍රය offline ලෙස පෙන්වීම මුද්‍රණය නොකිරීම බොන්ඩ් පිප්‍රින්ට් කඩදාසි හිරවීම paper jams හෝ මුද්‍රණයේ ගුණාත්මක භාවය අඩුවීම scripts red prints ප්‍රබල විනිශ්චය සහ විසඳුම් බොහෝ මුද්‍රණ යන්ත්‍ර ගැටලු දෘෂාංග දෝෂ hardware failure වලට වඩා සම්බන්ධනා connectivity හෝ මෘදුකාංග driver ගැටලුවේ ඉවර 1 restart power cycle පළමු මුරුණ යන්ත්‍රය සහ පරිගණකය යන දෙකම සම්පූර්ණයෙන්ම වසා දමා 0.11 නන්පර 30ක් පමණ පසුව නැවත පණ ගන්වන්න. ඉවර 2 සම්බන්ධතාවය පරීක්ෂා කිරීම check connection USB කේකලය දෙපසම තදින් සවි වී ඇතැයි බලන්න. Wi-Fi network මුද්‍රණ යන්ත්‍රයේ නිවැරදි Wi-Fi ජාලයට සම්බන්ධ වී ඇතැයි බලන්න. Wi-Fi රවුටරයද restart මිස්කලනන. ඉවර 3 print view මුද්‍රණ පොලිමර් පරීක්ෂා කිරීම Windows printers සහ scanners වෙත යන්න. අදාළ මුද්‍රණ යන්ත්‍රය තෝරා open print view ක්ලික් කරන්න. එහි හිරවී ඇති stuck කිසියම් මුද්‍රණ කාර්යයක් print job නම් ඒවා cancel කරන්න. ඉවර 4 Windows troubleshoot Windows සහ any printer troubleshoot දෝෂ නිරාකරණ මෙවලම ධාවනය කරන්න. මෙය බොහෝ පොදු ගැටලු ස්වයංක්‍රීයව නිරාකරණය කරයි. ඉවර 5 drivers මුද්‍රණ යන්ත්‍ර ඩ්‍රයිවරය අස්ථාපනය කර uninstall නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙන් නවතම ඩ්‍රයිවරය නැවත ස්ථාපනය reinstall කරන්න. ඉවර 6 භෞතික පරීක්ෂාව physical inkjet නියන්තමට්ටම් ink levels පරීක්ෂා කරන්න. මුද්‍රණයේ ඉරි streaks ඇතනම් මුද්‍රණ යන්ත්‍රයේ මෘදුකාංගය හරහා clean printings මුද්‍රණ හිස් පිරිසිදු කිරීමේ ක්‍රියාජලිය ධාවනය කරන්න. laser toner මට්ටම පරීක්ෂා කරන්න. කඩදාසි හිරවීම paper jams හෝ ෆුස යුනික් දෝෂ නිබේදයි බලන්න. දෝෂය 50110 ජාලකරණ දෝෂ සෝහ networking problems සෝහ ජාලයක් යනු කුමක්ද? 50110 small office home office යනු කුඩා කාර්යාලයක හෝ නිවසක ඇති මූලික ජාලයයි. මෙය සාමාන්‍යයෙන් 1,611 අන්තර්ජාල සේවා සපයන්නාගේ ISP cloud ජාලය කළමනාකරණය කරන සහ 1 සිට 1.1 සපයන සහ සමහර විට ස්විච් වැඩිපුර පරිගණක සම්බන්ධ කිරීමට යන උපාංග වලින් සමන්විත වේ. පරිගණක ජාලයට සම්බන්ධ වන්නේ NIC network interface card ethernet port හේ Wi-Fi card එකක් හරහාය. ප්‍රබල ලක්ෂණය no internet අන්තර්ජාලය නැත. ප්‍රබල විනිශ්චය සහ විසඳුම් restart order status lights පළමුව modem router උපාංගවල ඇනි දර්ශක ආලෝක status lights පරීක්ෂා කරන්න. internet WAN හෝ globe ලෙස ඇති light එක රතු පැහැයෙන් හෝ දැල්වෙන්නේ නැතිනම් ගැටලුව ISP සේච සපයන්නා වෙනින් විය හැක. restart order නැවත ආරම්භ කිරීමේ අනුපිළිවෙල
මෙය ඉතා වැදගත්ය. පළමුව, ඔබගේ පරිගණකය වසා දමන්න ෂට්ඩවුන්. ඉන්පසු ඔබගේ රවුටර් එකේ විදුලිය විසන්ධි කරන්න. සහ ඉන්පසු ඔබගේ මොඩම් එකේ විදුලිය විසන්ධි කරන්න. නම්බර 30ක් රැඳී සිට පළමුව මොඩම් උපනගන්වන්න. එහි සියලු ලයිට්ස් ස්ථායී වන තෙක් විනාඩියක් පමණ රැඳී සිටින්න. ඉන්පසු රවුටර් එක පනගන්වන්න. එයද ස්ථායී වන තෙක් රැඳී සිටින්න. අවසානයේ පරිගණකය පනගන්වන්න. කේබල්ස් මොඩම් එකේ සිට රවුටර් එකේ WAN පෝට් එකටත් රවුටර් එකේ සිට පරිගණකයටත් යන ඊදර්නෙට් කේබල් තදින් සවි වී ඇද්දැයි බලන්න. හුදකලා කිරීම isolate ඔබගේ ජංගම දුරකථනය වෙනනම් උපාංගය එම Wi-Fi ජාලයට සම්බන්ධ කර අන්තර්ජාලයේ ක්‍රියා කරන්නේදැයි බලන්න. වෙනනම් උපාංගවල ක්‍රියාකරණානේ. නමි ගැටලුව ඔබගේ පරිගණකයේය. බොහෝ විට NIC driver දෝෂයක් හෝඩයි පිළිපින ගැටලුවක් විය හැක. command prompt icon release සහ icon renew උත්සාහ කරන්න. මේ උපාංගයක කියන්නේ අවෝ කරන නේ නැෂ ගැටලුව රවුටර් මොඩම් ඉවුල්ලන්න ජාල සේවා සපයන්න. HSP ප්‍රතිශත ලකුණ 11 ශ්‍රී ලංකාවේ දෘසාංග නංක්ෂණ ශිල්පී වෘත්තීය මාර්ගය. මෙම අංශය මගින් ශ්‍රී ලංකාව තුළ පරිගණක දෘසාංග තාක්ෂණ ශිල්පියෙකු වීමට අපේක්ෂා කරන අයෙකු සඳහා වන අධ්‍යාපනික සුදුසුමක්. උතුණු ආයතන, ජාත්‍යන්තර සහතික සහ දේශීය රැකියා වෙළඳපොළ සහ වැටුප් පිළිබඳ යථාර්ථවාදී විග්‍රහයක් සපයයි. අධ්‍යාපනික සුදුසුකම් educational qualifications ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළට ඇතුළු වීමේදී උපාධියකට වඩා වෘත්තීය පුහුණු සුදුසුකම් vocational qualifications සඳහා ඉහළ පිළිගැනීමක් සබරිජු ඉල්ලුමක් පවතී. NVQ සුදුසුකමේ වැදගත්කම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් උදා ඇඩ්වාන්ස් නීට් ලංකා ටෙක්නොලොජි විසින් පළ කරනු ලබන රැකියා දැන්වීම් පරීක්ෂා කිරීමේදී වුන් අනිචාර්ය සුදුසුකමක් ලෙස NVQ level 3 NVQ level 4 හෝ NVQ level 5 ජාතික වෘත්තීය සුදුසුකම් ඉල්ලා සිටින බව පැහැදිලිව පෙනී යයි. නියුන් 80 NVQ 4 හෝ 5 සුදුසුකම සමග වසරක එක දන පළපුරුද්දක් අපේක්ෂා කෙරේ. මේන් ගමන් වන්නේ මෙම ක්ෂේත්‍රයට ඇතුල් වීමට අපේක්ෂා කරන ශිෂ්‍යයෙකුට පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයකින් NVQ සහතිකයක් ලබා ගැනීම විශ්වවිද්‍යාල උපාධියකට වඩා ඍජු සහ වේගවත් රැකියා මාර්ගයක් විවෘත කර දෙන බවයි. වෘත්තීය පුහුණු ආයතන vocational training institutes ශ්‍රී ලංකාවේ NVQ සහ අනෙකුත් වෘත්තීය සහතික ලබා දෙන ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් ඇත. NAITA ජානික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය NAITA ආයතනය මගින් පරිගණක දෘමාංග තාක්ෂණ ශිල්පී කම්පියුටර් හાર્ඩ්වෙයාර් ටෙක්නීසියන් පාඨමාලාවක් පවන්සයි. මෙම පාඨමාලාව පරිගණක එකලස් කිරීම, අලුත් වැඩියා කිරීම, මෙහෙයුම් පද්ධති ස්ථාපනය සහ දෝෂ නිරාකරණය 0.14යි 5.1.5 155 ආවරණය කරයි. මෙය කර්මාන්ත පුහුණුව apprenticeship සමග සම්බන්ධ වීමටද අවස්ථාව සලසයි. VTA ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය VTA ආයතනයේ දිචින පුරා ඇති මධ්‍යස්ථාන හරහා මෙම ක්ෂේත්‍රයට අදාළ NVQ level 4 මට්ටමේ පාඨමාලා පිරිනමයි. LAVTC ලාලින් ඇතුළත් මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙම ආයතනය මගින් පරිගණක දෘමාංග තාක්ෂණ ශිල්පී ජානික සහතිකය National Certificate 111 Computer Hardware Technician නමින් NVQ level 4 පාඨමාලාවක් පවත්වයි. මෙය මාස 6ක පූර්ණ කාලීන පාඨමාලාවක් වන අතර PC එකලස් කිරීම, ජාලකරණය 100% 0.11යි 1115 මුද්‍රණ යන්ත්‍ර දෝෂ සහ ලැප්ටොප් අලුත් වැඩියාව laptop architectural component installation පවා ආචරණය කරයි. ඇතුළත් වීමේ සුදුසුකම පෙළ විෂයන් 6ක් සමන්වීමයි. ජාත්‍යන්තර සහනික international certifications දේශීය NVQ සුදුසුකම් චලට අමතරව
ජාත්‍යන්තරව පිළිගත් සහතික ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේෂන්ස් ලබා ගැනීමෙන් ඔබගේ වෘත්තීය වටිනාකම සබරැකියා අවස්ථා ඉහළ නංවා ගත හැක. කම්ෂියා ඒ දන මෙය දෘමාංග තාක්ෂණ ශිල්පී භූමිකාව සඳහා ඇති ගොලය වශයෙන් පිළිගත් ග්ලෝබෝලි රිකග්නයිස්ඩ් ප්‍රධානතම සහභාගිකයයි. ඒ කිසිදු නිෂ්පාදකයෙකුට වෙන්ඩර් නියුට්‍රල් බර නොවු. පරිගණක දෘමාංග, මෘදුකාංග, ජාලකරණය සහ දෝෂ නිරාකරණය පිළිබඳ ඔබගේ මූලික නිපුණතාවය තහවුරු කරයි. බොහෝ ජාත්‍යන්තර සබදේශීය සමාගම් මෙම සහතිකය ඇති අපේක්ෂකයින්ට ප්‍රමුඛතාවය ලබා දේ. ශ්‍රී ලංකාවේදී කම්ෂියා ඒ දන ලබා ගැනීම. පුහුණුව, ට්‍රේනිං, ඔබට පෞද්ගලික පුහුණු මධ්‍යස්ථානයක් හරහා උදා ද නොලෙජ් ඇකඩමි නොබ්ලෙක් ප්‍රෝ පුහුණුව ලැබිය හැක. නැතහොත් මාර්ගගත සම්පත්, ඔන්ලයින් රිසෝසස් හරහා ස්වයං අධ්‍යයනයේ සෙල්ෆ් ස්ටඩි යෙදිය හැක. විභාගය, එක්සෑම්, කම්ෂියා වෙනින් විභාග වචුචරයක්, එක්සෑම් වචන මිලදී ගත යුතුය. ඉන්පසු ශ්‍රී ලංකාවේ ඇති පසන්වියු බලේලන් විභාග මධ්‍යස්ථානයකදී එම විභාගයට පෙනී සිටිය යුතුය. කම්ෂියා 4 සඳහා කෝ 1 සහ කෝ 2 ලෙස විභාග දෙකක් සමත් විය යුතුය. වෙනත් අදාළ සහතික සිස්කෝ CCT සිස්කෝ සර්ටිෆයිඩ් ටෙක්නීසියන්. 1. රැකියා වෙළඳපොළ සහ වැටුප්, ජොබ් මාකට් ඇන්ඩ් සැලරි, රැකියා තනතුරු, CA ටයිටල්ස්, කම්පියුටර් හાર્ඩ්වෙයාර් ටෙක්නීසියන්, පරිගණක දෘමාංග තාක්ෂණ ශිල්පී. PC ටෙක්නීසියන්, PC තාක්ෂණ ශිල්පී. ටෙක්නිකල් සපෝට් එක්සිකියුටිව්, තාක්ෂණික සහායක විධායක. 11 හાર્ඩ්වෙයාර් සහ නෙට්වර්කින් ජොබ්ස්. වැටුප් අපේක්ෂාවන්, සැලරි එක්ස්පෙක්ටේෂන්ස් 2024 යට 2025. ශ්‍රී ලංකාවේ දෘමාංග තාක්ෂණ ශිල්පීන්ගේ වැටුප් පිළිබඳ දත්ත විවිධ චන අතර එය අත්දැකීම් එක්ස්පීරියන්ස් මත දැඩි ලෙස රඳා පවතී. EYSCA.com වැනි වෙබ් අඩවි වලට අනුව ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණ ශිල්පියෙකුගේ සාමාන්‍ය වයනික සහ නවය is average annual salary ආසන්න වශයෙන් 1 රුපියල් 3,05,3,15,000 පමණ වේ. මෙය මාසකට රුපියල් 26,000ක පමණ සාමාන්‍යයකි. කෙසේ වෙතත් SALARY.LK ආයතනය වඩාත් සවිස්තරාත්මක චිත්‍රයක් සපයයි. ආරම්භක වැටුප ස්ටාර්ට් බිඳුව 1.0 රැකියාවට අලුනින් ඇතුල්චන්නෙකුට මාසකට ශුද්ධ වැටුප රුපියල් 15,783 අන් රුපියල් 45,908 විය හැක. අවුරුදු වක පළපුරුද්ද සමග after SES.1 සර්විස් එම වැටුප මාසකට රුපියල් 23,117 අන් රුපියල් 78,233 අතර දක්වා ඉහළයයි. යථාර්ථවාදී අපේක්ෂාව ඉහත දත්ත සියල්ල සංශ්ලේෂණය කිරීමේදී NVQ level 4 වන මූලික සුදුසුකමක් ඇති නමුත් කිසිදු පළපුරුද්දක් නොමැති 0 years experience ආධුනිකයෙකුට ට්‍රේනිං 2.24 සිට 2.25 වර්ෂවලදී මාසකට රුපියල් 25,000 රුපියල් 45,000 අතර ආරම්භක වැටුපක් අපේක්ෂා කළ හැකිය. වැදගත්ම කරුණ නම් මෙය ආරම්භක පියචරක් වන අතර කම්ෂියා ඒ දන චනි සහනික ලබා ගැනීමෙන් සහ වසර කිහිපයක පළපුරුද්ද ලබා ගැනීමෙන් වැටුප සැලකිය යුතු ලෙස වර්ධනය කරගත හැකි බවයි. වගුව 5 ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගය සහ වැටුප් සංරාංශය ශ්‍රී ලංකන් කැරියර් පාත් සහ සැලරි සමරි. මෙම වගුව මගින් සහ ලංකාව තුළ දෘසාංග තාක්ෂණ ශිල්පී වෘත්තීය මාර්ගයේ පියවර අවශ්‍ය සුදුසුකම් සහ අපේක්ෂිත වැටුප් පරාසය සාරාංශ කරයි. මට්ටම ලෙවල් සුදුසුකම ක්වොලිෆිකේෂන් ලබා ගත හැකි ස්ථාන මූලික කුසලනා කි where to obtain ආධුනික ට්‍රේනිං සම් පෙළ VTA NAITA LAVTC මූලික එකලස් කිරීම ඉගෙන ගැනීම තාක්ෂණ NVQ level 4 VTA NAITA LAVTC PC අලුනැඩිය ටෙක්නීසියන් නෙට්වර්කින් OS ජොෂ්ඨ නාක්ෂණ ශිල්පී NVQ 4 යට පහදන වසර 1 සිට 22ක රැකියාව මන හොඳ ජොබ් කම්ෂියා ඒ දන සීනියර් ටෙක් බලපුරුද්ද ස්පෙෂලයිසේෂන් නිගමනය කොන්ක්ලූෂන් මෙම සවිස්තරාත්මක මාර්ගෝපදේශය මගින් පෙන්눔 කරන පරිදි
පරිගණක දෘෂාංග තාක්ෂණ ශිල්පියාගේ භූමිකාව හුදෙක් ඉස්කුරුප්පු එන තද කරන්නෙකුගේ භූමිකාවට වඩා බෙහෙවින් සංකීර්ණ සහ පුළුල්ය. ඒ දෘණාංග, මෘදුකාංග, ජාලකරණය සහ පාරිභෝගික සේවය යන අංශ හරහා විහිදෙන බහු විනය ක්ෂේත්‍රයකි. සාර්ථක තාක්ෂණ ශිල්පියෙකු වීමට මාචු පුවරු වල ෆෝම් ෆැක්ටර්ස් ATX 1190 CPU socket LGA VGA සහ RAM චර්බ DDR4 DDR5 ශ්‍රේණි මූලික සංරචක පිළිබඳ ගැඹුරු තාක්ෂණික දැනුමක් අනාවශ්‍ය වේ. එපමණක් නොව එම සංරචක අක්‍රිය වූ විට උදා 80501 නො 1051 ඕවර්හීටිං ඒවායේ රෝග ලක්ෂණ හඳුනාගෙන ක්‍රමානුකූල දෝෂ නිරාකරණ ක්‍රමවේදයක් සිස්ටමැටික් ට්‍රබල් ෂූටිං මෙතඩොලොජි අනුගමනය කරමින් විසඳුම් සෙවීමේ හැකියාවද තීරණාත්මක වේ. ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ මෙම ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන්නෙකුට විවාහයෙන් ATU8 ආයතනයකින් 11% බිඳුව ලෙවල් 4 වන පිළිගත් වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීම ඍජු රැකියා මාර්ගයක් විවෘත කරදී. කම්ෂියා ඒදන 918 ජාත්‍යන්තර සහතිකයක් මගින් එම වෘත්තීය වටිනාකම නවදුරටත් ඉහළ නංචා ගන්න හැකිය. මෙම භූමිකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ වැටුප් ලබන ජාල ඉංජිනේරු විද්‍යාව, නෙට්වර්කින්, සයිබර් ආරක්ෂණය, සයිබර් සිකියුරිටි, කෝප පද්ධති පරිපාලනය, සිස්ඇඩ්මින් වැනි විශේෂිත අංශ වෙත ගමන් කිරීමට අවශ්‍ය අග්නිචාරම, ගේට්වේ, සපයන තොරතුරු තාක්ෂණ වෘත්තීය ජීවිතයේ පළමු සහ